හරි සුදස්සට හැමෝටම ඉඳන් පන්තිය පටන් ගමු. මං හිතනවා මාව ඇහෙනවා ඇති කියලා. හැබැයි තව දෙන්නේ නැද්ද කොහෙද අඩුයි? පණිවිඩය කියන්නේ හැමෝටම. මම මෙසේජ් එකක් දාන්න. පණිවිඩය ගියාට හැමෝටම අද පන්ති තියෙනවා කියලා. ඔව්. මම පොඩක් කියන්නකෝ දාපි ලොජික් ගේට් වල කොයි හරියද නැවතුවා. මට මතකයි මම ලොජික් ගේට්ස් පටන් ගත්තා. ලොජික් ගේට්ස් ටික ඔක්කොම කතා කරාද? මට එක ළඟ පන්ති 3-4ක් යන නිසා මට එකපාරට මතක නැහැ පාඩම නැත්තේ කොතනද කියලා. ඔව් කොයි හරියද කරේ ලොජික් ගේට්ස් අපි ඔක්කොම ටික කතා කරාද? මේ හත ගැන කතා කරාද? ඊට පස්සේ පරිපත ඇන්දද? මොකද්ද කරේ අන්තිමේදී? මට අන්තිමට ගිය මාතෘකා පොඩ්ඩක් පෙන්න ඒවා මේ කියන්න බලන්න. එක්ස්වත් ඉවර කරාවනේ හරි. එතකොට ඒකේ පරිපත ඇන්දද අපි? මම වාක්‍ය බූලිය ප්‍රකාශයක් දුන්නට පස්සේ මේ වගේ බූලිය ප්‍රකාශයක් මම දෙනවා. හිතන්න මේ වගේ බූලිය ප්‍රකාශයක් දුන්නොත් මේක මම අන්තිමට කරන්න. මෙන්න මේ වගේ බූලිය ප්‍රකාශයක් දුන්නට පස්සේ ඒකට පරිපත ඇන්දද? නෑ නේ හරි. එහෙනම් අද අපිට තියෙනවා ලියන මාතෘකාවක් බූලිය ප්‍රකාශ මගින් පරිපත සහ සත්‍යතාවගු නිර්මාණය. බූලිය ප්‍රකාශ මගින් පරිපත සහ සත්‍යතාවගු නිර්මාණය. සත්‍යතාවගු නිර්මාණය. ලියන මාතෘකාව බූලිය ප්‍රකාශ මගින් පරිපත සහ සත්‍යතාවගු නිර්මාණය. පුතා මම ඔයාලට මේ සැරේ මේ මාසෙට කාඩ් එක දුන්නද ක්ලාස් එකේ මට මතකයක් නෑ කාඩ් එක දුන්නද ඉඳලා පොඩ්ඩ මට එකක් කියන්නකෝ මේ මාසෙට අදලා කාඩ් එක දුන්නද මේ මාස ෆීස් දුන්නා මම දුන්නේ නැද්ද මේ සැරේට එක දුන්නේ නැද්ද මම සාර් ෆීස් දුන්නාට පස්සේ දෙනවා නේද කාඩ් එක දුන්නේ නැද්ද මම ගිය මාසේ වේතන එක මේ මාස දීලා සුප්පරෑනේ ඇසර් මේ ෆීස් දෙන්න කලින් කාඩ් එකක් දුන්නා හැබැයි ඊට කලින් සතියේ නෑ එදා ෆීස් දෙනකොට මම කාඩ් එකක් දුන්නේ නැද්ද නෑ නෑ සර් නෑනේ ෆීස් දුන්නේ කාද මතක නෑ මනේ කවන්න බලන්න හරි අද අපිට කතා කරන්න තියෙනවා මෙන්න මේවා බූලිය ප්‍රකාශ මගින් පරිපත සහ සත්‍යතාවගෝ නිර්මාණය කියන දේ පිළිබඳව. ඒ කියන්නේ දැන් ඔයාලා දන්නවා ලොජික් ගේට්ස් වර්ග අපි 7ක් ඉගෙන ගත්තා. මොකද්ද ලොජික් ගේට්ස් වර්ග 7? මෙන්න මේක ලොජික් ගේට්ස් වර්ග 7. පොඩ්ඩක් මම හිතන්ට යන්නම් ආව පොඩ්ඩක් මතක් කරන්න ඕන නිසා මෙන්න ලොජික් ගේට්ස් වර්ග ප්‍රධාන වශයෙන් දෙකක් තියෙනවා. මොකද මූලික තාර්කික ద్వාර සහ සංයුක්ත නැත්නම් සංයෝජිත තාර්කික ద్వාර කියලා. එතකොට මූලික තාර්කික ద్వාර ගත්තොත් not එක OR එක AND එක XOR කියලා ගන්න පුළුවන්. සංයෝජිත නැත්නම් සංයුක්ත තාර්කික ద్వාර අපිට no එක NAND එක XNOR කියලා අපිට හඳුන්වන්න පුළුවන්. හරි එතකොට මෙන්න මේ ලොජික් ගේට්ස් වර්ග 7 හොඳ අවබෝධයක් තියෙන්න ඕන මෙතනින් ඉස්සරහට මේ පාඩම දිගට අරගෙන යන්න. හරිනේ. දැන් අපි අද බලනවා මෙන්න මේ ලොජික් ගේට්ස් පාවිච්චි කරලා කොහොමද අපි පරිපත නිර්මාණය කරන්නේ කියලා. හරි ওই ලොජික් ගේට්ස් එක පාවිච්චි කරලා කොහොමද බලමු අපි පරිපත නිර්මාණය කරන්නේ. හරි මගේ ළඟ සරල දේවල් ටිකක් තියෙන්නේ. මම ඉස්සෙල්ලා මේ වගේ පොඩි ප්‍රකාශයක් ගන්න. ඊට පස්සේ මම ටිකක් අර වෙනස් දේවල් ටිකක් ඔයාලට දෙනවා. හරිනේ හිතන්න අපිට බූලිය ප්‍රකාශයක් දීලා තිනවා y සමානයි a ධන ab කියලා. හරිද y සමානයි a ධන ab කියලා අපිට බූලිය ප්‍රකාශයක් දීලා තියෙනවා. ඔන්න අපිට බූලිය ප්‍රකාශයක් දීලා තියෙනවා කියලා හිතන්න. අපිට බූලිය ප්‍රකාශයක් මෙහෙම දීලා තියෙනවා y සමානයි a ධන ab. හරිනේ මම මෙතන මේක ලියන්නම්.
හරි. අපිට බූලිය ප්‍රකාශයක් දීලා දෙනවා y සමානයි. y සමානයි a ධන ab. අන්න y සමානයි a ධන ab කියලා ඔය වගේ අපිට බූලිය ප්‍රකාශයක් දීලා තියෙනවා. අපිට දැන් කියනවා මෙන්න මේ බූලිය ප්‍රකාශයට අදාළ පරිපස සටහන අඳින්න ඊට පස්සේ සත්‍යතාවගුව අඳින්න. ඔන්න ඔය කොටස් දෙකම නිර්මාණය කරන්න කියලා කියනවා. මොකද පරිපස සටහන අඳින්න බූලිය ප්‍රකාශ අඳින්න කියලා අපිට කියනවා. එතකොට අපි දැනගන්න ඕන මේ වගේ බූලිය ප්‍රකාශයක්. මේවට අපි කියන්නේ බූලිය ප්‍රකාශ කියලා. අනේ පරිපතයකින් අපිට ලැබෙන අවුට්පුට් එක මේ වගේ ඉංග්‍රීසි අකුරු පාවිච්චි කරලා අපි සමීකරණයක් ඔස්සේ සමීකරණයක් ආකාරයෙන් ලිව්වට පස්සේ අපි ඒකට කියනවා බූලිය ප්‍රකාශයක් කියලා. අනේ බූලිය ප්‍රකාශයක් බූලියානු සමීකරණයක් කියලාත් අපි කියනවා. යම්කිසි පරිපතයකින් මොකක් හරි අවුට්පුට් එකක් ආවට පස්සේ ඒ එන අවුට්පුට් එක අපි A B වගේ ඉංග්‍රීසි වලදී අකුරු භාවිතා කරලා මෙන්න මේ වගේ සමීකරණයක් ආකාරයෙන් ලිව්වට පස්සේ අපි ඒකට කියනවා බූලිය ප්‍රකාශයක් කියලා. අනේ දැන් අපි බලමු මේ බූලිය ප්‍රකාශය ආපු පරිපතේ නිර්මාණය කරන්න. නැත්නම් මේ බූලිය ප්‍රකාශය ලබා ගන්න ඕන පරිපතේ නිර්මාණය කරන්න තමයි දැන් අපි බලන්නේ. අනේ කොහොමද පරිපතේ නිර්මාණය කරන්නේ? හරිනේ. ඒකට ක්‍රමයක් තියෙනවා. මොකක්ද ක්‍රමේ? ඔයා මේ බූලිය ප්‍රකාශයේ කොටස් වලට කඩා ගන්න ඕන. මේ බූලිය ප්‍රකාශයේ කුඩා කොටස් වලට කඩා ගන්න ඕන. නේ? ඔයාට එකපාරට මේක බලපු ගාම තේරෙනවා හරි ලේසි තැනක් තියෙනවා මේක කොටස් දෙකකට කඩා ගන්න. කොහොමද? A කියන තැනුයි B කියන එකයි. A එකයි B එකයි වෙනම ගත්තොත් A දෙක මොකක්ද වෙලා තියෙන්නේ? A දෙක එකතු වෙලා තමයි A ධන AB හැදිලා තියෙන්නේ. තේරුණාද මං කියන එක? ප්‍රකාශය ගත්තොත් ප්‍රකාශය පුළුවන් තරම් උත්සාහ කරන දල ලකුණු තියෙන තැන් වලින් ඉස්සෙල්ලා කඩලා ගන්න. අන්න එතකොට ඔයාලට මේක එක පදයක් විතර ගන්න පුළුවන්. මේක තවත් එක පදයක් විතර ගන්න පුළුවන්. මේ දෙක මොකක්ද වෙලා තියෙන්නේ? මේ දෙක එකතු වෙලා තියෙනවා. හරිනේ. අන්න එහෙම ඉස්සෙල්ලා හිතන්න ඕන අපි පරිපතය අදින්න කලින්. හරි. දැන් බලමු කොහොමද පරිපතය අදින්නේ කියලා. හරිනේ. මේක සමහර ළමයි මේ පරිපතේ පිටිපස්සෙන් ඉස්සරහට අදන් යනවා. සමහර කට්ටිය මේ පැත්තට මේ පැත්තට අදන් යනවා. කමක් නැහැ. Tamanට ලේසි ක්‍රමයක් පාවිච්චි කරන්න. මම ගොඩක් වෙලාවට පරිපතය අදින්නේ පිටිපස්සේ දාන් ඉස්සරහට. යන්නේ සමහර ළමයි ඉස්සරහින් දාන් පිටිපස්සට පරිපතය අදගෙන යනවා. හරිනේ. නමුත් මට තේරෙන විදිහට මේ පිටිපස්සෙන් ඉස්සරහට අදින එක ටිකක් ලේසි. හරිනේ. කොහොමද අදින්නේ? ඉස්සෙල්ලා මේ වගේ ගහන්න ඉරක්. කොහොම ගහන්න ඉරක්? ඔහොම ඉරක් ගහලා ඕකේ ලියන්න ඉස්සර අපේ සමීකරණය. මොකද්ද? y සමානයි a ධන ab කියලා මම සමීකරණේ ලිව්වා. y සමානයි a ධන ab කියලා අපි සමීකරණේ ලියනවා. හරිනේ. ඊට පස්සේ මොකද්ද කරන්නේ? y සමානයි a ධන ab ලිව්වට පස්සේ මේ දෙක මොකද්ද වෙන්නේ? මේ දෙක මොකද්ද වෙන්නේ? මේ දෙක එකතු කිරීමක් මගින් එකතු වෙලා තියෙනවා. මේ කොටස් දෙක මොකද්ද වෙලා තියෙන්නේ? එකතු කිරීමක් මගින් එකතු වෙලා තියෙනවා. يعني මේ කොටස් දෙක මොකද වෙලා තියෙන්නේ? එකතු කිරීමක් මගින් ඔන්න ඔහම එකතු වෙලා තියෙනවා. හරිනේ. එහෙනම් එකතු කරන්න පාවිච්චි කරන ලොජික් ගේට් එක මොකද්ද? කිසියම් හෝ සංඛ්‍යා දෙකක් නැත්නම් කිසියම් හෝ විචල්‍යයන් දෙකක් එකතු කරන්න පාවිච්චි කරන ලොජික් ගේට් එක මොකද්ද? හරිනේ. ලොජික් ගේට් එක මොකද්ද? අන්න හරි. OR ගේට් එක. එහෙනම් මොකද කරන්නේ? මෙතනට අපි අඳිනවා OR ගේට් එක. ඔන්න ඔතනට අපි අදිනවා OR ගේට් එක. හරිනේ. OR ගේට් එකට ඉන්පුට් දෙකක් තියෙනවා. මොකක්ද ඉන්පුට් දෙක? එකක් තමයි A. ඊළඟ එක තමයි AB. මේ දෙක එකතු වෙලා නැත්නම් මේ දෙක එකතු වෙලා තමයි A ධන B හැදෙන්නේ. එහෙනම් මම මෙතන ලියනවා A, මෙතනට ලියනවා AB කියලා. එතකොට A සහ AB එකතු වෙලා තමයි A ධන AB නිර්මාණය වෙන්නේ. හරිනේ. හරි. දැන් මේ හැම වයර් එකකගෙම එන මේ හැම වයර් එකකින්ම එන විචල්යන් අපි තනි කරගන්න ඕන. දැන් මේක තනි වෙලා තියෙන්නේ. ඔව් මේක තනි වෙලා තියෙන්නේ. මේ A විතරයිනේ තියෙන්නේ. නමුත් මේක මොකද වෙලා තියෙන්නේ? මේක තනි වෙලා නැහැ. මේකේ විචල්යන් දෙකක් තියෙනවා. එහෙනම් උත්සාහ කරන්න ඕන මේකත් කඩා ගන්න දෙකකට. අන්නේ විචල්යන් දෙකයිනේ තියෙනවා. අපි මේකත් දෙකකට කඩා ගන්නවා. ඒතර මේක හැදලා තියෙන මොකෙන්ද? ඔයාට පේනවා අපි මේක මෙතනින් කැඩුවොත් මේක A වැඩි කිරීම B වෙලා තියෙනවා. A වැඩි කිරීම B. එහෙනම් A වැඩි කිරීම B සඳහා අපිට පාවිච්චි කරන්න පුළුවන් ගේට් එක මොකද්ද? දැන් මතක් වෙන්න ඕන AND ගේට් එක නේ. AND ගේට් එක මොකද්ද වෙන්නේ? AB වැඩි වෙනවනේ. එහෙනම් මම මොකද කරන්නේ? මෙතනට දානවා AND ගේට් එක. ඔන්න. ඔතන දානවා මම AND ගේට් එක. ඒතර AND ගේට් එකක් ඇන්දට පස්සේ මෙතනට එනවා මොකද්ද? A කියන වේරියබල් එක නැත්නම් A කියන වැලියු එක එනවා. මෙතනට එනවා B කියන වැලියු එක.
හරිනේ. දැන් මේ වාරවල තියෙන හැම එකක්ම තනි වුණා නේද? ඔව් මේකත් තනි වෙලා, මේකත් තනි වෙලා, මේකත් තනි වෙලා. ඔන්න අපේ පරිපතය අපි අවසන් කරලා ඉවරයි. හරිනේ. හැබැයි මතක තියාගන්න මෙතනත් මෙතනත් තියෙනවනේ. ඒ නිසා අපි මෙහෙම තියන්නේ නැහැ. යන්නේ ඔයාලට ඕන නම් මේකයි මේක එකට සම්බන්ධ කරලා එක අවුට්පුට් එකක් ගන්න පුළුවන්. නැත්තම් ඔයාලා ලේසි ලස්සන ක්‍රමයක් තියෙනවා. මෙන්න මෙහෙම ඉරි දෙකක් ගහන්න. එතකොට අපිට විචල්‍යයක් දෙකයිනේ තියෙන්නේ. එහෙනම් A සහ B කියලා අගයන් දෙකක් තියෙනවානේ. එහෙනම් මේ A අරන් ඇවිල්ලා මේ ගාවන්නේ නැහැ. ඔහොම සෙට් කරනවා. මේ A අරන් එනවා. ගාවන්නේ නැහැ. ඔහොම සෙට් කරනවා. මේ B මෙතන සෙට් කරනවා. හරිනේ. ඔන්න දැන් අපේ පරිපතය අපි නිර්මාණය කරලා ඉවරයි. හරිනේ. එහෙනම් බලන්න A එනවා මෙතනට ඊට පස්සේ sorry A එතනට එනවා ඊට පස්සේ B මෙතනට එනවා AB වැඩි වෙලා AB කියලා හැදෙනවා ඊට පස්සේ AB මේකට එකතු වෙනවා ඒකම Aත් මේකට එකතු වෙලා මෙතනින් A ධන AB එකතු වෙලා A ධන AB කියලා නිර්මාණය වෙනවා. යන්නේ ඔන්න ඕක තමයි අපේ පරිපත සටහන. දැන් අපිට කියනවා ඕකට වදින්න කියලා සත්‍යතා වගුව. අන්න මේකට වදින්න කියනවා අපිට සත්‍යතා වගුව. කොහොමද අපි සත්‍යතා වගුව අඳින්නේ? ඒකත් හරි ලේසි වැඩක්. දන්නේ කොහොමද අඳින්නේ? ඒකෙත් ඔයා මෙහෙම සත්‍යතා අඳින්න කිව්වම ගහන්න ඉස්සලා ඉරක්. දන්නේ මෙන්න මේ වගේ ඉස්සරහම ඔහොම ඉරක් ගහන්න. හරිනේ. ඊට පස්සේ ලියන්න මේකේ ඉන්පුට් ටික. සත්‍යතාවුවක් කියන්නේ මේ වගුවක්නේ. ඒ වගුව ඉස්සෙල්ලාම ලියන්න මේ පරිපතයට ඉන්පුට් ටික. ඉන්පුට් 5ක් තියෙනවා. ඉන්පුට් 5ම ලියන්න ඕනේ. ඉන්පුට් 10ක් තියෙනවා. ඉන්පුට් 10ම ලියන්න ඕනේ. නමුත් මේක ඉන්පුට් කීයක් තියෙන්නේ? A සහ B. නැත්නම් විචල්‍යයන් කීයක් තියෙන්නේ? A B විතරයි තියෙන්නේ. එහෙනම් මම ඒකට තීරුවක් වෙන් කරනවා. B එකටත් මම තීරුවක් වෙන් කරනවා. හරිනේ. ඊට පස්සේ මොකද්ද කරන්න ඕන? මේ හැම ගේට් එකකම ක්‍රියාකාරීත්වය සඳහා මොකද කරන්න ඕන? මෙන්න මෙහෙම තීරුවක් අරගෙන යන්න ඕන. අන්න පිටිපස්ස දැන් ඉස්සරහ නෙවෙයි ඉස්සරහ ඉඳන් පිටිපස්සට යන විදිහ තමයි ඒක ලියන්න ඕන. අන්න එතකොට මේ ගේට් එක තියෙනවා මේ ගේට් එක තියෙනවා. ඉස්සෙල්ලා මේ ගේට් එක නෙවෙයි අපි ලියන්න ඕන. ඉස්සෙල්ලා පළවෙනි ගේට් එක මේක ලියන්න ඕන. අනේ මේ ගේට් එකේ ක්‍රියාකාරීත්වය මොකද්ද? මේ ගේට් එකේ ක්‍රියාකාරීත්වය AB. ඒ කියන්නේ A සහ B වැඩි වෙලා තියෙනවා. එහෙනම් මම මෙතන ලියනවා AB කියලා. ඔන්න පළවෙනි ගේට් එකේ ක්‍රියාකාරීත්වයට මම තීරුවක් ඇරියා. හරි. ඒක වැහුවා. ඊට පස්සේ තව එක ගේට් එකක් අපිට උතුරනවා මේ තියෙන y ධන AB. ඒ කියන්නේ y ට AB එකතු වෙනවා. එහෙනම් මේකේ ක්‍රියාකාරීත්වය තමයි y සමානයි a ධන AB. එහෙනම් මම ඒක මෙතන ලියන්නම් ඕනම් y සමානයි a ධන AB. ඔන්න දැන් අපේ සත්‍යාගුව අවසන් කරලා ඉවරයි. සත්‍යාගුව නිර්මාණය කරලා ඉවරයි. දැන් අපි මේක පුරවන්න ඕන. නේ? දැන් අර සත්‍යාගුව පිරෙව වගේ තමයි මේකත් පුරවන්න තියෙන්නේ. විචල්‍යයන් දෙකක් නිසා අපිට සංයෝජන හතරක් ලියන්න පුළුවන්. මොකක්ද සංයෝජන හතර? බිඳුවයි 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 එකයි එකයි බිඳුවයි එකයි එකයි කියලා අපිට සංයෝජන හතරක් ලියන්න පුළුවන්. හරිනේ? දැන් ඊළඟ පේලියට යන්කො මේක පුරවන්න. A වැඩි කිරීම B. ඒක මොකද්ද? මේකයි මේකයි වැඩි කරන්න. බිඳුවරක් බිඳුව බිඳුව බිඳුවරක් එක බිඳුවයි එක්වරක් බිඳුව බිඳුවයි එක්වරක් එක එකයි. ඔන්න ඒක සම්පූර්ණ කරා. හරිනේ. දැන් මේ පේලියට මේකේ මොකද්ද කියලා තියෙන්නේ? A ට එකතු කරන්න කියලා කියනවා AB. නැත්නම් AB ට එකතු කරන්න තියෙනවා A. ඒ කියන්නේ AB කියන මෙන්න මේකට එකතු කරන්න තියෙනවා මේක. අන්න නම් පළවෙනි පේලිය ගමුකෝ. බිඳුවට බිඳුව එකතු කරාට පස්සේ උත්තරේ බිඳුවයි. බිඳුවට බිඳුව එකතු කරාට පස්සේ උත්තරේ බිඳුවයි. බිඳුවට එක එකතු කරාට පස්සේ උත්තරේ එකයි. එකට එක එකතු කරාට පස්සේ උත්තරේ දෙකයි නෙමෙයි මතක තියාගන්න මේ OR ගේට්නේ. එකට එක එකතු කරාට පස්සේ උත්තරේ එකයි. ඔන්න අපේ සත්‍යතාවුව නිර්මාණය කරා. දැන් පේනවනේ මෙන්න අපේ බූලිය ප්‍රකාශය, මෙන්න අපේ පරිපතය, මෙන්න අපේ සත්‍යතාවුව. ඔන්න ඔච්චරයි ඔය කොටසේ කරන්න තියෙන්නේ. තේරුණාද? හරි මම හිතුවා තේරෙන්නේ නැති කියලා. හරි තේරෙන්නේ නැත්නම් අනිවාර්යෙන් මයික් එකක් දෙන මයික් ඔන් කරලා හරි කතා කරන්න. උත්තර හරි ගැටලුවක් තියෙනවා ටක් ගාලා ප්‍රශ්නය යොමු කරන්න. හරි මේක අඳි
මම ලියලෙවරාම හරි කියලා කියන්න. හරි. අනිත්‍යත් හරි නේද? පොඩ පුතෝ ඔයාලගේ අර පරණ කාඩ් එක දෙන්නම් චුට්ටක් බාන්න මම ඒකේ ලියලා තියෙයි ඔයාලගේ ඒ කියන්නේ අන්තිම ඒ කියන්නේ ෆීස් කියපු දවසේ දිනේ මම චුට්ටක් ඒක කියන්නේ මම සාන ඔක්කොම ලියනවා මට ඔයාලගේ පන්තියේ මිස් වුණා. පොඩ බාන්න පරණ කාඩ් එක තිබ්බ චුට්ටක් මට කියන්න ඒකේ අන්තිමට පේ කරුවා ඔයාලා ක්ලාස් ෆීස් කියපු දිනේ ඇති ඒකේ මම මට මතකද මම අන්තිමේ ලියලා. හරි. පොඩ ඒකත් මට කියන්න. එතකොට ඒක පාන මම දෙන්නම් කල්ලා තියෙන මේ සල්ලි දුන්න සතිය ඌ කියලා ඇත. ඇහෙන්නේ පුතා. නෑ මට තේරුණේ කිව්ව එක. සල්ලි දුන්න මාර්ක් කළා දෙන කාඩ් එකේ පැහැදිලිද? chat එකේ දාන්න උදා පොඩ්ඩක් පුළුවන් නම්. මොකද ලියලා නැත්නම් chat එකේ දාන්න මට උදා කියන්නේ තේරෙන්නේ නැහැ. කැඩි කැඩ ඇහෙන්නේ. හරි. අනිත් කට්ටිය අපි තුනක් කාඩ් එක මාර්ක් කරලා තියෙනවා. හතරෙන් කොටුවේ මුකුත් ලියලා නැහැ. හතරෙන් හතරට ෆීස් දුන්නේ. හතරෙන් කොට ෆ්‍රීද නිකන් තියෙන්නේ? හරි බලමු පස් බලමු හතර දාලා. හරි. හරි. මම එහෙම සමීකරණයක් දෙන්නම් ඔයාලට f සමානයි AB එකතු කිරීම A බා B එකතු කිරීම AB බා. හරි. ඔන්නම සමීකරණයක් දුන්නොත් මේක අඳින්නේ කොහොමද? හරි උත්සාහ කරන් බලන්න. අර විදියම තමයි. දකුණු පැත්තෙන් එන්න ඕන. හරි උත්සාහ කරන් බලන්න. දකුණු පැත්තෙන් මේ පැත්තෙන් ඉන්න ඕන. හරි ඕන ඒක ඕනේ. ඒක අමතක කරන්න තමන්ට කැමති දේ අදින්නකෝ. සමහර ළමයින්ට දකුණු පැත්තෙන් එළියෙන් එන එක ආස මම කට්ටිය මම පැත්තෙන් ඉස්සරහට යනවා කිසි ගැටලුවක් නැහැ. ඉස්සලා ඕනනම් මොකද මේ පරිපතය විතරක් අවින්න දෙකම අඳින්න පුළුවන් නම් අඳින්න කමක් නැහැ මම ඉස්සලා පරිපතය කියලා දෙන්නම් ඊට පස්සේ මම සත්‍යවකෝ කියලා දෙනවා දෙකම අඳින්න පුළුවන් නම් ඉක්මනට අඳගෙන යන්න ගැටලුවක් නැහැ ඒක පුළුවන් නම් දෙකම අඳින්න නැත්නම් ඉස්සලා මේ මොකද මේ පරිපත සටහන් අඳින්න ඊට පස්සේ මම සත්‍යදාගු අඳින්නට පොඩ්ඩක් ආපහු කියලා දෙන්න
හරිනම් හරි කියන්නේ මොකද මට ඔයාලා පේන්නේ නැහනේ. හරි නේද? මං හිතනවා හරි ඇති කියලා. හරි. බලමුකෝ අපි. හරි නේද? හරි. දැන් හිතන්න මේ වගේ සමීකරණයක් දුන්නොත් f සමානයි ab ධන a බා b ධන ab සම්පූර්ණ එකේ බා. දැන් මේක දැක්කොත් ඔයාට මේක කොටස් කීයකට කඩන්න පුළුවන් සමීකරණය? ඔයාට පේනවා මේක කොටස් 3කට කඩන්න පුළුවන්. 1යි 2යි 3යි කියලා කොටස් 3කට කඩන්න පුළුවන්. අනික 1යි 2යි 3යි කියලා කොටස් 3කට ඔයාට මේක කඩන්න පුළුවන්. හරිනේ. එතන මොකද්ද වෙන්නේ? මම මේක එකට තැනින් කඩනවා මේක තවත් තරකින් කඩනවා. අනේ ඕක කොටස් 3කින් කඩනවා. අනේ එහෙනම් මේ කොටස් 3 මොකද වෙලා තියෙන්නේ? මේ කොටස් 3ම OR ගේට් එකකින් එකතු වෙලා තියෙනවා. මේකේ ළමයි කරන වැරද්දක් තමයි ඉස්සෙල්ලා මේ දෙකට OR එකක් දාලා පස්සේ වෙනම එකකින් මේක එකතු කරනවා. එහෙම කරන්න යන්න එපා. එහෙම කරාම පරිපතේ සරල නැහැ. නේ? මේක තනි OR ගේට් එකකින් මේක අපිට නිර්මාණය කරන්න පුළුවන්. හැබැයි සමහර ළමයි තනි OR ගේට් එකකින් නිර්මාණය කරන්නේ නැහැ. මේකයි එක ගේට් එකක් දානවා. ඊට පස්සේ මේ සම්පූර්ණ එකයි මේක එකතු කරන්නේ තව ලොජික් ගේට් එකක් නැත්නම් OR ගේට් එකක් දානවා. අන්න ඒ කියන්නේ මෙන්න මෙහෙම එකක්. OR ගේට් එකක් දානවා මෙහෙම. යන්නේ මෙහෙම OR ගේට් එකක් දාලා ඉස්සෙල්ලා එකක් එකතු කරනවා. ඊට පස්සේ ආයි OR ගේට් එකක් දානවා ඊළඟ දෙක එකතු කරා. යන්නේ හිතමු ඕනනම් මේක AB ධන A බා B කියලා දැම්මොත් මේකට AB එකතු කරා. ඊට පස්සේ තව ලොජික් ගේට් එකක් දානවා මෙතනින්. එහෙම හරියන්නේ නැහැ. මේක වල ලේසි ක්‍රමය තමයි තනි එකක් විදිහට එන්ටර් කරන්න. එහෙනම් මම ඔන්න ඇඳා AB එකතු කිරීම A බා B එකතු කිරීම AB එකේ සම්පූර්ණ බා. හරිනේ. දැන් මම මොකද කරන්නේ? මේකට මම දානවා OR ගේට් එකක්. ඔන්න දැම්ම OR ගේට් එක. හරිනේ. එතකොට ඉන්පුට් කීයක් තියෙනවද? 3ක් තියෙන. 1යි 2යි 3. මොකද ඉන්පුට් 3? AB තියෙනවා
A bar B තියෙනවා AB එකේ සම්පූර්ණ බා තියෙනවා. අනේ AB එකේ සම්පූර්ණ බා තියෙනවා. හරිනේ. හරි. ඊට පස්සේ මොකද කරන්න ඕන? ඊට පස්සේ මම AB වෙන් කරගන්න ඕන මේක. මේක නම් A bar B වෙන් කරගන්න ඕන. මේක නම් AB වෙන් කරගන්න ඕනද? හරි. අපි ඒක බලමු එතනට ආවට පස්සේ. හරි. මෙතන මොකද්ද වෙන්නේ? ඔයාලට මේක මෙතනින් කඩන්න පුළුවන්. අන්න එහෙනම් ඔයා මොකද කරන්නේ? දැන් මෙහෙම ඉඳ නැත්තම් අනේ මෙහෙම ඉස්සර උඩට දාලා ලියන්න. මේක කොටේ අපි ලියන්න එපා. අන්නේ මෙතන මම දානවා එනම් මොකද්ද? and එකක්. ඒතර and එකක් දැම්මහම මෙතනට එනවා. මෙතන මොකද්ද වෙන්නේ? b කියන වැලියු එක එනවා. හරිනේ. මෙතන මොකද කරන්නේ? මෙතනටත් a bar කියන්නේ එකක් b කියන්නේ එකක්. එහෙනම් මොකද කරන්නේ? මෙතනටත් අපි and එකක් දානවා. මෙතනට and එකක් දැම්මම මෙතනින් එනවා a bar කියලා එකක්. මෙතනින් එනවා b කියන එකක්. දැන් a bar එනවා b එනවා. හරිනේ. දැන් a bar මොකද වෙන්නේ? a bar එකත් අපි නිර්මාණය කරගන්න ඕන. a නේ a bar වෙලා තියෙන්නේ. එහෙනම් a bar නිර්මාණය කරගන්න අපි මොකද්ද කරන්නේ? මෙතනට not එකක් දානවා. ඔන්න. උතන not එකක් දැම්මම පස්සේ මේක a මේක එතකොට a bar. හරිනේ. මෙතන b. හරි. මේකට මොකද්ද කරන්නේ? මේක අපි කඩන්න ඕනේ. නෑනේ බලන්න AB සම්පූර්ණ එකේ බා. එහෙනම් අපිට මොකද කරන්න ඕන? මේක වෙලා තියෙන්නේ AB වැඩි වෙලා ඒක සම්පූර්ණ බා එක ඇවිල්ලා තියෙනවා. එහෙනම් මේ මොකද්ද මේ ඇවිල්ලා තියෙන්නේ? මේ AND එකේ ඊට පස්සේ මේක not එක වෙලා තියෙනවා. එහෙනම් මේ මොකද්ද මේ ඇවිල්ලා තියෙන්නේ? NAND gate එකක් තමයි මෙතනට පාවිච්චි කරන්නේ. එතකොට මේකටත් අපිට input කරන්නේ A සහ B නේ? AB input වෙනවා. එතකොට මෙතන මොකද්ද වෙන්නේ? AB මේක ඇතුලේ වැඩි වෙලා මේක ඇතුලේ එළියට එනකොට AB බා එකක් එකතු වෙලා තියෙනවා. අන්නේ දැන් මාන ඔක්කොම ටික තනි වුණා නේද? හැම එකම තනි වෙලා නේද තියෙනවා. එහෙනම් දැන් මේ උත්තරේ හරි. හැබැයි මෙහෙම තියන්න එපා. මම අර කිව්වා වගේ මේක පොඩ්ඩක් ලස්සන කරන්න. මෙහෙම ABC C තිබ්බ නේද? නෑ AB විතරයි නේ. එහෙනම් ඔන්න AB කියලා මම මෙතනින් දැම්මා. ඊට පස්සේ මේ A අරන් ඇවිල්ලා මේකට සම්බන්ධ කරනවා මේ B මෙතන සම්බන්ධ කරනවා A අරන් ඇවිල්ලා මෙතන සම්බන්ධ කරනවා B ඇවිල්ලා මෙතන සම්බන්ධ කරනවා A ඇවිල්ලා ඔතන සම්බන්ධ කරනවා B ඇවිල්ලා ඔතන සම්බන්ධ කරනවා. හරිනේ. ඔන්න ඔහොම අපිට පරිපථය නිර්මාණය කර ගැනීමේ හැකියාව තියෙනවා. ඔන්න අපේ පරිපථය. හරිනේ මං හිතනවා මේක හරියට කියලා. මොකද මේක බහලුක අමාරුවක් නෑ. හරිය ලේසි කොටසක් මේ කරන්නේ. හරිනේ හරි. මේක එතකොට සත්‍යතාවක් වදින්න කොහොමද? මේක සත්‍යාවක් වඳින්නේ කොහොමද? හරි ඔන්න මම පරිපථය මෙතනින් තියාගත්තා. බලමු මේක සත්‍යාවක් වඳින හැටි. හරි මම කිව්වා වගේ ඉස්සෙල්ලා මොකද කරන්නේ? ගහන්න මේ වගේ ඉරක්. හරිනේ. ඊට පස්සේ ලියන්න ඉස්සෙල්ලාම ඉන්පුට් ටික. ඉන්පුට් කීයක් තියෙනවද? ඉන්පුට් දෙක. එහෙනම් ඒවට තීරුවක් වෙන් කරගත්තා. ඔන්න ඒකේ ඉන්පුට් එකක් තියෙනවා. B එකේ ඉන්පුට් එකක් තියෙනවා. ඊට පස්සේ මේ හැම ලොජික් ගේට් එකටම ඔයා මොකද කරන්න ඕන? තීරුවක් වෙන් කරන්න ඕන. මොකද අපිට විභාගෙට අදින්න කියන්නේ සම්පූර්ණ සත්‍යතාවගෝ නිර්මාණය කරන්න කියලා කියන්නේ. සම්පූර්ණ සත්‍යතාවගෝ නිර්මාණය කරනවා මේ හැම තීරුවකටම හැම ගේට් එකකටම තීරුවක් නිර්මාණය කරන්න ඕන. හරිනේ. එහෙනම් ඔන්න Aට නිර්මාණය කරා B නිර්මාණය කරා එහෙනම් ඊට පස්සේ not එක නිර්මාණය කරමු. එහෙනම් not එකට මම දාන්නේ මොකක්ද? not එකේ ක්‍රියාකාරීත්වය A නම් A bar. මෙන්න මේ එන output එක තමයි මෙතන ලියන්න ඕන. එහෙනම් A bar. එහෙනම් අපි මේක ලියමුකෝ. මේක මොකද්ද වෙන්නේ? මේක AB. මම එන මෙතන ලියනවා AB. මේ පළවෙනි ගේට් එක, මේ දෙවෙනි ගේට් එක, හරි තුන්වෙනි ගේට් එක මොකක්ද එහෙනම් එන්නේ? තුන්වෙනි ගේට් එක ලිව්වොත් තුන්වෙනි ගේට් එකේ එන්නේ මම මෙතන ලියන්න A bar B. නේ? හතරවෙනි ගේට් එක මේක ගත්තොත් හතරවෙනි ගේට් එකේ මොකද්ද වෙන්නේ? A B එකේ සම්පූර්ණ බා. පස්වෙනි ගේට් එක මොකක්ද දෙන්නේ? මේක ඒක මොකක්ද දෙන්නේ? අපිට ඕනම් y කියලා ලියන්න පුළුවන් අවසානයේ නේ. ඕනම් y කියලා ලියන්න වෙන මෙතන අපි සාමාන්‍ය y සමාන f සමාන ලියලා තියෙන ඕනම් ඔයාලට මෙතන f කියලා දාන්න පුළුවන්. නැත්තම් කමක් නැහැ f සමානයි ab ධන a bar b ධන ab bar කියලා ලියන්න. එහෙම නැතුව නිකන් f සමානයි කියලා ලිව්වත් හරි. අන්න හරි. ඔන්න දැන් අපේ සමීකරණය සත්‍යතාවගෝ නිර්මාණය කළ අවසන්. බලන්න ඉන්පුට් 1 2යි ඊට පස්සේ 3යි 4යි 5යි 6යි 7ක්. බලන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි 7ක් නිර්මාණය කරලා තියෙනවා. එහෙනම් ඔන්න අපේ සත්‍යතාවගෝ අපි දැන් නිර්මාණය කරලා ඉවරයි. හරි. ඔන්න අපේ සත්‍යතාවගෝ. අන්න ඕක තමයි අපේ සත්‍යතාවගෝ. හරි. දැන් මේක පුරවමු. බිංදුවයි 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 1යි 1යි බිංදුවයි 1යි 1යි. හරි එහෙනම් A bar කියන්නේ මොකද්ද? මේක අනිත් පැත්ත. එහෙනම් බිංදුව නම් මෙතන
එකයි මෙතන බිඳුව නම් මෙතන එකයි මෙතන එක නම් මෙතන බිඳුවයි මෙතන එක නම් මෙතන බිඳුවයි එහෙනම් AB AB කියන්නේ මොකද්ද මේ දෙක වැඩි කරන්න ඕන එහෙනම් බිඳුවරක් බිඳුව බිඳුවයි බිඳුවරක් එක බිඳුවයි එක්වරක් බිඳුව බිඳුවයි එක්වරක් එක එක හරි A බා B A බා කියන්නේ මොකද්ද A බා කියන්නේ මේක B කියන්නේ මොකද්ද මේක එහෙනම් මේ දෙක වැඩි වෙන්න ඕන නේ එක්වරක් බිඳුව බිඳුවයි එක්වරක් එක එකයි බිඳුවරක් බිඳුව බිඳුවයි එක්වරක් බිඳුව ඒත් බිඳුව හරිනේ ඊට පස්සේ AB එකේ බා එක AB කියන්නේ මොකද්ද මෙන්න AB AB එකේ බා එක එහෙනම් බිඳුව නම් එකයි බිඳුව නම් එකයි බිඳුව නම් එකයි එක නම් බිඳුව හරිනේ දැන් මෙතන මොකද්ද කියන්නේ AB කියන්නේ මේක ඊට පස්සේ AB බා කියන්නේ මේක AB බා AB සම්පූර්ණකේ බා කියන්නේ මේක මේ තුනම එකතු කරලා මෙතන ලියන්න ඕන එහෙනම් බලමුකෝ බිඳුවයි 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 බිඳුව එකයි එකයි බිඳුවයි එකයි 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 ඒත් එකයි බිඳුවයි 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 එකයි 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 බිඳුවයි එකයි එකයි බිඳුවයි ඒත් එකයි ඔන්න එතකොට ඔක්කොටම අපිට එක කියලා මේ වගේ පීඩියක් මෙන්න එතකොට මේ පරිපථ සටහන මෙන්න සත්‍යතා තේරුණාද කියම්ම තේරුණාද කියලා තේරුණාද වැඩේ ඕනේ මං හිතුවේ නිදිත් දන්නේ මේ වහින වෙලාවට උදේ පාන්දර දා වහිනවා නිදිත් දන්නේ කට්ටිය. තාම එක්කෙනා ඔව්වේ කිව්ව නේද අනිත් දේ නිදිත් දන්නේ. හරි ඔක්කොම ඇද්දලා හොඳයි. අන්න ඔක්කොම ඇදලා හොඳයි. හරි. හරි. ඔව් ඊසි තමයි. හරි ඊසි හොඳයි. මම ඊසි පෙන්නන තාට එකෙන් ඊසි ටික මම පෙන්නනවා තාට එකෙන් ඉස්සරහට. ඊසි. හරි. අන්න ඊසි හොඳයි. අන්න පොඩි ඊසි කෑල්ලක් මේකත් y සමානයි a ධන c f සමානයි a ධන c ප්‍රසන්ටේෂන් එක ආරම්භ දෙන්නම් a ධන c a ධන b ධන ac ඔන්න a ධන c වරක් a ධන b වරක් එකතු කිරීම ac කරන් බලන්න
හරි එක්කෙනෙක් හරි කියලා තියෙනවා ඉතින් හරිද? හරි. එතකොට මේක අඳින්නේ කොහොමද? අන්න මේක කොහොමද කඩන්නේ? අනේ දැන් බලන්න මේකේ ධනක් තියෙනවා වැඩි කිරීමක් තියෙනවා. අන්න එතකොට මේ වගේ වෙලාවක පොඩුවන් තරම් උත්සාහ කරන්න හැමතිස්සෙම ධන ලකුණෙන් කඩන්න. මේකෙන් කඩන්න පුළුවන් ඉතින් ගැටලුවක් නැහැ. නමුත් මම නම් කියන්නේ සාමාන්‍යයෙන් ධන ලකුණ තියෙන තැනකින් කඩන්න කියලා. එහෙනම් මම ඉස්සෙල්ලා මේක මෙතනින් කඩනවා. මෙතනින් කඩුවාට පස්සේ මෙන්න එක මෙන්න එක. එහෙනම් මම මොකද කරන්නේ? මම අර වගේම අඳිනවා ඉරා. ඊට පස්සේ A ධන C වරක් ඊට පස්සේ A ධන B වරක් එකතු කිරීම AC. අනේ මම මොකද කරන්නේ මේක එකතු කිරීමනේ. එහෙනම් මම මෙතන මොකද කරන්නේ OR එකක් අඳිනවා. ඔන්න මම OR එකක් අඳිනවා. OR එකක් අඳම මේ පැත්තට එන්නේ මොකද්ද? A ධන C වරක් මෙතනට එන්නේ A ධන B වරක් ඔන්න ඕක තමයි එන්නේ. මෙතනින් යටට යන්නේ මොකද්ද? මෙතනින් යටට යනවා A C කියන එක. හරිනේ හරි. මම ඉස්සෙල්ලා මේක අඳින්නම්කෝ. දැන් මේක මොකද්ද කරන්න පුළුවන් අපිට? මේක වලට පුළුවන් මෙතන මැදින් කඩන වැඩි කිරීමක් ඒ වුණ පද දෙකක්. එහෙනම් මෙතනත් මොකද වෙලා තියෙන්නේ? මෙතන වැඩි කිරීමක් වෙලා තියෙන්නේ. එහෙනම් මම මෙතනට AND එකක් දානවා. එතකොට AND එකේ එක පේලියට යන්නේ මොකද්ද? A ධන C කියන එක. ඊළඟ පේලිය යන්නේ A ධන B කියන එක. මෙතනට AND එකක් දැම්මොත් මෙතනට එන්නේ A කියන එක. මෙතනට එන්නේ C කියන එක. හරිනේ? හරි. දැන් මොකද මේ දෙක එකතු කරන්න මොකද කරන්න ඕන? මේකට දානවා මම OR එකක්. ඔන්න මේකට මම OR එකක් දැම්මා මෙතනට A යනවා මෙතනට C යනවා මෙතනටත් OR එකක් දානවා එතකොට මෙතනට මොකද වෙන්නේ මෙතනට A යනවා මෙතනට B යනවා අනේ මෙතනට ඉතින් ගැටලුවක් නැහැ මේක කොහොමම තමයි අනේ දැන් අපි පරිපතය ඇදලා ඉවරයි නේද ඔව් අපි පරිපතය ඇදලා ඉවරයි අනේ ඉතින් මම ඔයාලට කවර මෙහෙම තියන්නේ නැතුව මේක අර AB කියලා මෙහෙම ඉරි දෙකක් ගහලා මේ ටික සම්බන්ධ මේ ඉරි දෙකක් ගහලා මේ ටික සම්බන්ධ කරන්න අනේ ඔන්න අපේ පරිපතය අපි ඇදලා ඉවරයි අන්න ඔච්චරයි ඕක අඳින්න තියෙන්නේ. හරිනේ හරි. දැන් මේක කොහොමද පරිපත සත්‍යතාවක අඳින්නේ? කිසි ගැටලුවක් නැහැ. ගැහුවා ඉරක් අර මම කලින් කියපු විදිහම තමයි. නේ? A කියලා වේරියබල් එකක් තියෙනවා. මේක තුනක් තියෙනවා. B කියලා එකක් තියෙනවා. C කියලා එකක් තියෙනවා නේ. A B C තුනක් තියෙනවානේ නේ. A අකුරයි B අකුරයි C අකුරයි තුනක් තියෙනවා නේ. ඉරි තුනක් ගැහුවා. එහෙනම් මේකට ඉස්සෙල්ලා ලියන්න 1 2 3 4 5 කියලා ඉස්සෙල්ලා මේක ලියන්න මොකද්ද A ධන C ඊට පස්සේ A ධන B ඊට පස්සේ A ධන C වරක් A ධන B ඒකක් ලිව්වා ඊට පස්සේ AC ඒකක් ලිව්වා ඕන්න මෙතන කෙලින්ම F සමානයි නිසා මෙතන ඕන්න F කියලා ලියන්න පුළුවන් අන්න ඕක සම්පූර්ණ කරන්න තියෙන්නේ දැන් අනේ මම මේක සම්පූර්ණ කරන්න නැහැ ටිකක් වෙලා යන නිසා මම හිතනවා ότι ඔයාලා මේක අඳින්න නැති කියලා. දැන් මෙන්න මෙතන මම පෙන්නන්නම්කෝ. මෙතන අගයන් කීයක් තියනවද? මෙතන අගයන් 3ක් තියෙනවා. එහෙනම් යටට කීයක් යනවද? 2 3 වෙනි බලය සමානයි කීයද? 8ක් යනවා. හරිනේ. මේ 8 මතක තියාගන්න පිළිවෙලට අඳින්න ඕන. හරිනේ මම මේ පිළිවෙල කියන්නම්. මෙන්න මෙහෙම. පුළුවන් නම් මෙහෙම ලියාගෙන යන්න. පළවෙනිට එන්නේ මොකද? 0.3. ඊට පස්සේ මෙතනට එකක් එකතු කරා. එහෙනම් 0.0 1 ඊට පස්සේ මෙතනට එකක් එකතු කරන්න. ඒ වගේ මෙතනට එක එක එකතු කර කර පල්ලෙහාට යන්න. හරිද? 0.1 ඊට පස්සේ එන්නේ 0.1 0.1 1 හැමසෙම මෙතනට එකක් එකතු කරන්න. හරිනේ? ඊළඟට වෙන්නේ මොකද්ද? මෙතනට එකක් එකතු කරලා ඊට පස්සේ 2යි මෙතනටත් 2යි මෙතනට 1යි නා 1.1 ඔන්න කොටස් 8ක් නිර්මාණය කරලා තියෙනවා. කොටස් 8ක් නිර්මාණය කරලා තියෙනවා. අනේ මේක ක්‍රමයක්. අනේ මේක ක්‍රමයක්. Tamanට අර එක එක එකතු කර යන්න පුළුවන්කම තියෙනවා නම් හැකියාව තියෙනවා නම් මේ ක්‍රමයෙන් යන්නට කමක් නැහැ. තව ලේසි ක්‍රමයක් තියෙනවා. අනේ පේලි කීයක් තියෙනවද? පේලි 8යි. පේලි 8ක් තියෙනවනේ පල්ලෙහාට නේ. දෙකේ තුන්වෙනි බලය 8යිනේ. එහෙනම් මතක තියාගන්න
දෙකේ 8 දෙවෙනි sorry 8 දෙකෙන් බෙදුවාම උත්තරේ කීයද 4යිනේ. එහෙනම් මුලින් බිඳුවෙන් පටන් ගන්න. එහෙනම් උඩ ඉඳන් ලියන්න බිඳුව 4ක්. 1යි 2යි 3යි 4යි යට එන්න එකේව 4ක්. නැවසෙන් බිඳුවෙන් පටන් ගන්න ඕන. අනේ ඔන්න බිඳුව 4යි එකේව 4ක්. දැන් මෙතන බිඳු කීයක් තියෙනවද? 4යිනේ. එහෙනම් 4 දෙකෙන් බෙදුවට පස්සේ උත්තරේ කීයද? 2යි. එහෙනම් ආයෙ පටන් ගන්න. බිඳු 2යි එකේව 2යි. ආයෙ බිඳු 2යි එකේව 2යි. ඊට පස්සේ මෙතන බිඳු දෙක තියෙනවානේ. මේ බිඳු දෙක මේ දෙකෙන් බෙදුවට පස්සේ උත්තරේ 1යිනේ. එහෙනම් ලියන්න බිඳුවයි 1යි. බිඳුවයි 1යි. බිඳුවයි 1යි. බිඳුවයි 1යි. හරිනේ. එහෙනම් මේක තමයි මේ ආවේ. බිඳු 4ක් 8ක් නිසා බිඳු 4ක් ලිව්වා. ඊට පස්සේ එකේව 4ක් ලිව්වා. ඊට පස්සේ බිඳු 2 එකේව 2යි බිඳු 2 එකේව 2යි ඊට පස්සේ බිඳු 1යි බිඳු 1යි බිඳු 1යි බිඳු 1. හරිනේ. හරි. දැන් හිතන්න මෙතන 16ක් තිබ්බ කියලා. එහෙනම් කීයද ලියන්නේ? 16ක් තිබ්බනම් පල්ලෙහාට 16ක් එහෙනම් 16 දෙකෙන් බෙදුවාම උත්තරේ 8යි. එහෙනම් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි ඊට පස්සේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. ඔන්න වගේ 16ක් ලියන්න පුළුවන්. හරිනේ. දැන් මෙතන බිඳු කීයක් තියනවද? 8යිනේ. එහෙනම් 8 දෙකෙන් බෙදුවට පස්සේ උත්තරේ 4යි. එහෙනම් 1යි 2යි 3යි 4යි 1යි 2යි 3යි 4යි නේ. 1යි 2යි 3යි 4යි 1යි 2යි 3යි 4යි. දැන් මෙතන බිඳු 4 නිසා දෙක දෙක ගන්න. එහෙනම් බිඳුවයි බිඳුවයි 1යි 1යි බිඳුවයි බිඳුවයි 1යි 1යි බිඳුවයි බිඳුවයි 1යි 1යි බිඳුවයි බිඳුවයි 1යි 1යි. දැන් මෙතන දෙකක් නිසා බිඳුවයි 1යි 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 බිඳුවයි 1. ඔන්න 16 වල ලිව්වා. හරිනේ. හරි සිම්පල් හොඳ. ඊසි කේස් එකක් මේ තියෙන්නේ. හරිනේ හරි. මම හිතුවා මේක ලියන්න නැති කියලා. මම පත්තාවක ලියන්න ගියේ නෑ. මම හිතුවා මේක ලියන්න නැති කියලා. හරිනේ හරි. මම තව එකක් දෙන්නම්. ඒකෙන් පස්සේ අපි ඊට පස්සේ ඊළඟ පොතට යමු. නැත්නම් අපි මේක ගොඩක් වෙලා යනවා මේක කරන්න ගියාම. සත්‍යවගොත් අදින්න ඇඳලා අදින්න ටක් ගාලා x සමානයි abc ධන a බා b බා c බා එකතු කිරීම a b. ලෙක්ස වර්ග දෙන්නත් හිතුණා හවන්නේ කොහොමද? සර් ඕකේ ABC තුනටම මේ බායක දාන්න පුළුවන්ද? බෑ මේක දාන්න බෑ. මම මෙහෙම නෙවෙයි කියලා තියෙන්නේ. ABC මේක එකක් A බා B බා C බා කියන්නේ තව එකක්. එතන මේක තුනටම දාන්න බෑ. මේ තියෙන කඩලා තියෙන්නේ. A.B.C ඒ වගේ. ඔව් A.B.C. මෙහෙම තිබ්බොත් ඔයාලට නැන්ඩ් එකක් දාන්න පුළුවන්. මෙහෙම තිබ්බොත් නැන්ඩ් එකක් දාන්න පුළුවන්ද? බෑ. මේකට වාර මම මේක අඳින්නම් කමන්නේ. මේකට වාර දාපුලා ගිලෙම නැන්ඩ් එකක් කොහොමද? 1යි 2යි 3යි ඉන්පුට් තුනක. මේක නැන්ඩ් එකක් දාන්න පුළුවන්ද? මේකට දාන්න බෑ. අන්න මේකට දාන්නේ ඇන්ඩ් එකක්. ඇන්ඩ් එක තමයි අර not input තුන එන්න ඕන.
හරි. හරි. ඒකත් අඳින්න පුළුවන් නේද? මම අඳින්න ඕනද ටක් කාලා ඒක. එතකොට ඒකත් කොහොමද අඳින්නේ? ඒකත් අර වගේම තමයි. ඔයාලා මොකද කරන්න ඕන? මේක වෙන් කරගත්තා, මේක වෙන් කරගත්තා, මේක වෙන් කරගත්තා. අන්න එතකොට මේක අඳින්නේ කොහොමද? මේක අලුත් පිටුවක් ගත්තොත් මට අඳින්න පුළුවන් මේක මෙහෙම. අන්න එහෙනම් මම අඳිනවා මේක කොනේ. ඉතින් මම සමීකරණ ලියා ගන්නම්කෝ. S සමානයි ABC ධන A බා B බා C බා ධන AB. හරිනේ. හරි. එහෙනම් මම මොකද කරන්නේ? මේකට මම OR එකක් ගන්නවා. OR එක දැම්ම පස්සේ මේ පැත්තට එනවා මොකද්ද? ABC කෙලින් යනවා මම අදින්නම් A බා B බා C බා පල්ලෙහාට යනවා මොකද්ද? AB. පල්ලෙහාට AB යනවා. හරිනේ. එහෙනම් ABC වැඩි කරන්න නම් මොකද කරන්නේ? මේකට AND එකක් දානවා. ඒතර මෙතනට A, මෙතනට B, මෙතනට C. මෙතනට මොකද්ද කරන්නේ? මෙතනට මොකද්ද කරන්නේ? මෙතනට දාන්න ඉන්නේ එකක් තමයි A බා, අනිත් එක B බා, අනිත් එක ඉන්නේ C බා. ඔන්න ඔය තුන තමයි උඩන්ට එන්නේ. අන්න එහෙනම් A බා අපි හදාගන්නේ කොහොමද? මේක නිකන් දාන්න බෑ. එහෙනම් A බා හදාගන්නත් මෙතනට මොකක්ද දාන්නේ? මෙතනට not එකක් දානවා. මෙතනට not එකක් දානවා. මෙතනට not එකක් දානවා. එතකොට මෙතනින් එන්නේ A, මෙතනින් එන්නේ B, මෙතනින් එන්නේ මොකද්ද? මෙතනින් එන්නේ C. දැන් මෙතනට මොකක්ද දාන්නේ? අර වගේ තමයි අපි AND එකක් දානවා. අනේ නම් මෙතනට A එනවා, මෙතනට B එනවා. අන්න ඊට පස්සේ මේ ටික එක ලයින් එක අඳින්න. අන්න මේවා අඳිනකොට මේ මං වගේ මේ චූටි චූටි අඳින්න එපා. හොඳ ලොකුවට අඳින්න මේවා. මේ වගේ මෙහෙම අර එක කොටේ අඳින්න නැතුව දැන් ලොකුවට දික් කරලා නිකන් හොඳට ඉඩ අරගෙන අඳින්න. ඒතර තමයි මේක ඔයාලා ලකුණු හම්බෙන්නේ. නැත්තම් මේවර පොඩියට මේක කුරුමිට්ටෙන් කුරුමිටි අඳු වගේ ඇන්දොත් විභාගෙ මේක බලා ගන්න බැරනවා ටක් ගාලා මේක රවුන්ඩ් කරනවා. අන්න මෙහෙම රවුන්ඩ් කරා වැරද්ද දැම්මා. අන්න නැත්තම් මේක රවුන්ඩ් කරා මේ ප්‍රචාරතරණයක් දැම්මා. අන්න ඒ නිසා ඔයාලා විභාගෙදී මේක ගොඩක්ම අවාසි මේ වගේ පොඩියට ඇන්දොත්. නිසා ලොකුවට අඳින්න. අන්න හරියට මම මේක සත්‍යාවක් අඳින්න යන්නේ නැහැ. ඉතින් සත්‍යාවකත් තේරුම් ගන්න ඕන. ABC කියන ABC කියලා ඉන්පුට් තුන ලිව්වා. ඊට පස්සේ ඊට පස්සේ මෙන්න මේ ටික ලියන්න අනිවාර්යෙන්. A බා ලියන්න ඕන, B බා ලියන්න ඕන, C බා ලියන්න. අන්න ඊට පස්සේ ABC ලියන්න. ඊට පස්සේ A බා B බා C බා ලියන්න ඕන. මෙතන AB ලියන්න ඕන. මෙතන F සමානයි ඔක්කොටම ලියන්න ඕන. එතකොට තීරු කීයක් තියනවද? 1 2 3 ඉන්පුට් තුනයිනේ. 1 2 3යි. ඊට පස්සේ 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. ඉන්පුට් වගුවේ තීරු 10ක් තියෙනවා. හරිනේ. හරි. ඔච්චරයි ඔගේ කරන්න තියෙන්නේ. හරි. තව එකක්. මේක අනිත් පැත්ත අඳින්න කියලා කිව්වොත් හරිනේ. එහෙමත් සමහරට අහන්න පුළුවන්. එහෙම කිව්වෝ කියමුකෝ. දැන් හිතමු මෙන්න මෙහෙම එකක් තියෙනවා කියලා. ඔන්න ඔහම ගේට් එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන ඔහම නොට් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා හිතමුකෝ OR එකක් කොහොම තියෙනවා. ඊට පස්සේ මේක AB කියලා හිතමුකෝ. හරි. ඔන්න ඔහම එකක් තියෙනවා. හරිනේ. අපෙන් අහනවා මේකේ F ප්‍රකාශය මොකක්ද කියලා. මේක S ප්‍රකාශය ලියන්න කියලා කියනවා. හරිනේ. ඔය වගේ එකක් තවත් අපි මොකද කරන්නේ? දැන් ලියාගෙන යන්න ඕනේ මේ පැත්තෙන් මේ පැත්තට. හරිනේ. එහෙනම් මෙතන මොකක්ද තියෙන්නේ? OR ගේට් එකක්නේ. එහෙනම් මෙතනට A එනවා, මෙතනට B එනවා. එහෙනම් මේක තනි එකක් විදිහට යන්න ඕන. ඒක වරුණා. මම කලින් අදින්න. හරි. හරි මේක අමතක කරමු මේක වැරදිද හරි මේක හිතන්නකෝ මෙන්න මෙහෙම සමීකරණයක් දීලා දෙන අපිට මේකේ f කියන අගය හොයන්න කියලා කියනවා. ඒ කියන්නේ f කියන අවුට්පුට් එක හොයන්න කියලා කියනවා.
එහෙනම් අපි මොකද්ද මේකේ කරන්න ඕන? එහෙනම් දැන් මේක මේ පැත්තෙන් මේ පැත්තට ලියාගෙන යන්න. එහෙනම් මෙතනට A මෙතනට B එන්නේ. එහෙනම් මේක දුලින් ගියාට පස්සේ මෙතනට එන්නේ මොකද්ද? A ධන B තමයි උතන්ට එන්නේ. හරිනේ. හරි. මෙතනට C එන්නේ. අයි මේ C මෙතනට එනවනේ. C එක මේ පැත්තෙන් ගියාට පස්සේ C බා එනවා. අනේ C බා මෙතනට ආ කියන්නේ මෙතනටත් මොකක්ද එන්නේ? මෙතනටත් C බා. දැන් මේ දෙක එකතු කරාම මොකක්ද එන්නේ? A ධන B එකතු කරා C වයි නම් මේක F සමානයි මොකක්ද එන්නේ? සමානයි A ධන B වරක් මොකක්ද එන්නේ? C බා. අන්න. ඕකත් පුරුදු වෙලා තියෙන්න ඕනේ. ඕකත් අනිවාර්යෙන් පුරුදු වෙලා තියෙන්න ඕනේ. ඒක ගන්න එකත් මහ ලොකු අමාරුවක් නෑ. අන්නේ හරි. අරක පුළුවන් නම් මේක බැරි වෙන්න විදියක් නෑ හොඳේ. ඔයාට එක පැත්තක් හොඳට ලස්සනට අඳින්න පුළුවන් නම් අනිත් පැත්ත අඳින එක මහ ලොකු වැඩක් නෙවෙයි. හරි. එහෙනම් අපි පටන් ගමු අපි ඊළඟ කොටස. ලියන්න මාත්‍රා ලියන්න බූලිය ප්‍රකාශ නිරූපණය කිරීමේ සම්මත ආකාර. බූලියානු ප්‍රකාශ නිරූපණය කිරීමේ සම්මත ආකාර. බූලියානු ප්‍රකාශ නිරූපණය කිරීමේ සම්මත ආකාර. බූලියන් ප්‍රකාශ නිරූපණය කිරීමේ සම්මත ආකාර. ලියන්න මෙහි ආකාර දෙකකි. 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 ලියන්න ගුණිතයන්ගේ ඓක්‍ය SOP ගුණිතයන්ගේ ඓක්‍ය SOP ගුණිතයන්ගේ ඓක්‍ය SOP අපි ඕකට කියනවා sum of product කියලා. SOP නැත්නම් අපි ඕකට කියනවා sum of product. sum of product ලියන්න මූලික ප්‍රකාශ නිරූපණය සම්මත ආකාර මෙහි ආකාර දෙකේ එකක් තමයි sum of product ගුණිතයන්ගේ ඓක්‍ය. දෙවෙනි එක ලියන්න ඓක්‍යයන්ගේ ගුණිතය. ඓක්‍යයන්ගේ ගුණිතය. ඓක්‍යයන්ගේ ගුණිතය. මොකද්ද මේ කියන්නේ? අනේ දැන් බූලිය ප්‍රකාශයක් කියන්නේ මොකද්ද? ඔයාලා දැන් බූලිය ප්‍රකාශයක් කියලා කියන්නේ පරිපතයක අවුට්පුට් එකක් ආවට පස්සේ ඒ අවුට්පුට් එක අපි අර ඉංග්‍රීසි වලදී අකුරු භාවිතා කරලා අපි වල විචල්යන් කියලා හඳුන්වන්නේ. අන්නේ ඉංග්‍රීසි වලදී අකුරු නැත්නම් විචල්යන් භාවිතා කරලා ලිව්වට පස්සේ එන සමීකරණය අපි බූලියානු ප්‍රකාශයක් කියලා හඳුන්වනවා. තවත් විදිහට මම අනිත් පැත්තට කිව්වොත් ඔයාලා පරිපත සටහනක් නිර්මාණය කරන්න භාවිතා කරන්න මොකද්ද? මෙන්න මේ බූලිය ප්‍රකාශන. හරිනේ. දැන් හිතන්න මොකක් හරි බූලිය ප්‍රකාශනයක් දීලා තියෙනවා. ඒ බූලිය ප්‍රකාශය බලාගෙන තමයි ඔයාලා පරිපතයක් නිර්මාණය කරන්නේ. නේ? දැන් ඔයාලා කරානේමනේ f සමාන ab ධන bc ධන a බා b බා කියලා කොහොම ලොකු සමීකරණයක් දීලා තියෙනවා. අන්නේ සමීකරණය බලාගෙන තමයි ඔයාලා මොකද්ද කරේ? පරිපතයක් නිර්මාණය කරේ. අන්නේ දැන් හිතන්න මෙහෙම දෙයක්. දැන් ඔය සමීකරණයක් දීලා තියෙනවා. දැන් ඔය සමීකරණයෙන් ඔයාලා පරිපතයක් හදින්න පටන් ගන්නවා. අනේ හිතන්න පරිපතය ඇඳලා ඉවරනකොට ලොජික් ගේට්ස් වර්ග 20ක් විතර ඒකට පාවිච්චි වෙනවා. හිතන්න ගේ පාවිච්චි වුණා කියලා AND ගේට් 10ක් විතර ඊට පස්සේ NOT ගේට් OR ගේට් XOR ගේට් වගේ ඔය ඔක්කොම ගේට්ස් වර්ග
20ක් විතර භාවිතා වුණා කියලා හිතමුකෝ අර ලොජික් ගේට් නැත්නම් අර සමීකරණය නිර්මාණය කරන්න නැත්නම් අර සමීකරණය පෙන්වන්න අර බූලියන් ප්‍රකාශය පෙන්වන්න හරිනේ දැන් එතකොට හිතන්න ඔයා දැන් මේ සමීකරණය භාවිතා කරලා පරිපථයක් නිර්මාණය කරලා ඒ කියන්නේ පරිපථය ඇත්තටම නිර්මාණය කළා කිසියම් උපකරණයක් නිර්මාණය කරොත් ඒ උපකරණයේ විශාලත්වය ගැන මොකද හිතන්න පුළුවන් විශාලත්වය ටිකක් තරමක් වැඩි ඇයි හිතන්න ලොජික් ගේට්ස් වර්ග 20ක් විතර පාවිච්චි වෙනවා නේ ලොකු විදුල මුදලක් වැය වෙනවා ලොකු විදුල ප්‍රමාණයක් වැය වෙනවානේ ඉතින් ලොකු ගැටලුවක් වෙනවා එහෙනම් මතක තියාගන්න මෙන්න මේ හේතුව නිසා මිනිස්සු අලුත් concept එකක් හොයාගත්තා මොකක්ද ඒ concept එක මොකක් හරි බූලියාන ප්‍රකාශයකින් අපි සමීකරණයක් බූලියාන ප්‍රකාශයකින් අපි පරිපථයක් නිර්මාණය කරන්න ගන්නකොට يعني පරිපථයක් නිර්මාණය කරන්න ගන්නකොට ඒ පරිපථ ඒ බූලිය ප්‍රකාශයන් අපි අනිවාර්යෙන් සුළු කරගෙන ඉන්න ඕන අනේ සුළු කරගෙන ඉන්න ඕන. අනේ එතකොට මතක තියාගන්න මොකක් හරි බූලිය ප්‍රකාශයක් අපි අරගෙන ඒ බූලිය ප්‍රකාශයෙන් පරිපථයක් නිර්මාණය කරන්න කලින් අපි මොකද්ද කරන්න ඕන? ඒ පරිපථය නැත්නම් ඒ බූලියන් ප්‍රකාශයන් සුළු කරගෙන ඉන්න ඕන. අනේ එතකොට දැන් මේ සුළු කරන්නත් අපිට බූලිය ප්‍රකාශයක් දෙන්න ඕනනේ. නේ සුළු කරන්නත් අපිට බූලිය ප්‍රකාශයක් දෙන්න ඕන. අන්න එහෙනම් මතක තියාගන්න අපිට බූලිය ප්‍රකාශයන් දෙන ආකාර දෙකක් තියෙනවා එකක් තමයි SOP ආකාරය සහ අනිත් එක තමයි POS කියන ආකාරය. එතකොට අපි SOP ආකාරයේ මොකක් හරි බූලිය ප්‍රකාශයක් තිබ්බොත් ඒක අපි මොකද කරන්න ඕන? ඒකෙන් පරිපථය නිර්මාණය කරන්න කලින් ඒක සුළු කරගන්න ඕන. ඒ සුළු කරන විදිය මම මේ කොටසෙන් පස්සේ තමයි පටන් ගන්නෙ. හරිනේ? POS ආකාරයෙන් අපිට මොකක් හරි සමීකරණයක් දීලා තිබ්බොත් අපි මොකද කරන්න ඕන? ඒ සමීකරණය සුළු කරලා ඒ කියන්නේ ඒ සමීකරණයෙන් පරිපථය නිර්මාණය කරන්න කලින් අපි ඒ සමීකරණය සුළු කරගන්න ඕන. නෑ සුළු කරගන්න විදිය මම මේ කොටස කරාට පස්සේ ඊට පස්සේ මම පටන් ගන්නවා ඒ සුළු කරන කොටස කරන්න කලින් ඉස්සෙල්ලා මෙන්න මේ ප්‍රකාශන දෙක මොකක්ද කියන එක දැනගන්න ඕන. හරිනේ මේක තවත් සරල උදාහරණයකින් කිව්වොත් ඔයාලා හිතන්නකෝ ඔයාලා සංඛ්‍යා ලියන්නේ කොහොමද? සංඛ්‍යා ලියන ආකාර දෙකක් තියෙනවානේ. මොකද නැත්නම් ඔයාලට සංඛ්‍යාවක් ලබා දෙන ආකාර දෙකක් තියෙනවානේ. ඒකක් තමයි රෝමානු ලක්කම් වලින් දෙන්න පුළුවන්. නේ? නැත්නම් හින්දු අරාබි ලක්කම් වලින් දෙන්න පුළුවන්. නේ? අන්න ඒ වගේ තමයි මේක. ඔයාලට විභාගෙදී සුළු කරන්න කියලා හරි පරිපථයක් අදින්න කියලා අපි බූලිය ප්‍රකාශයන් ලබා දෙන ආකාර දෙකක් තියෙනවා මොකක්ද මේ දෙක එකක් තමයි SOP ප්‍රකාශ අනිත් එක තමයි POS ප්‍රකාශ කියලා හඳුන්වන්නේ අනේ SOP ප්‍රකාශ අනිත් එක තමයි POS ප්‍රකාශ කියලා අපි හඳුන්වන්නේ හරිනේ හරි මම ස්ක්‍රීන් එක ෂෙයා කරේ නෑ නේද අනේ කියන්න බෑ ස්ක්‍රීන් ෂෙයා කරලා පේන්නේ නැහැ කියලා මෙන්න උඩුපින් බලන්න තියෙන්නේ SOP POS කියනකොටනේ එන්න බූලිය ප්‍රකාශ නිරූපණය කිරීමේ සම්මත ආකාර දෙකක් තියෙනවා එකක් තමයි මොකද්ද ආකාර දෙක එකක් තමයි ගුණිතයන්ගේ ඓක්‍ය අනිත් එක තමයි ඓක්‍යයන්ගේ ගුණිතය SOP සහ POS පාඩම කරනකොට ස්ක්‍රීන් එක ෂෙයා කරලා දෙන්න ටක් ගාලා කියන්න මට එකපාරට හිතා ගන්න බෑ මේක ස්ක්‍රීන් එක ෂෙයා වෙලාද නැද්ද කියලා නේ ඒකයි මේක තියෙන්නේ හරි ඊළඟ ලියන අංක එක දාලා ගුණිතයන්ගේ ඓක්‍ය SOP ගුණිතයන්ගේ ඓක්‍ය මේකේ පොඩි තියරියක් තියෙන්නේ මහා තියරියක් නෙවෙයි පොඩි තියරියක් තියෙන්නේ පොඩි ඊසි කැලලක් තියෙන්නේ අන්නේ පොඩි තියරිය ඔලුවට දාගන්න තමයි SOP සහ POS SOP සහ POS හරි මොකද්ද මේ SOP ප්‍රකාශයක් කියලා කියන්නේ? හරි SOP ප්‍රකාශයක් කියන්නේ මෙන්න මේකට තමයි SOP ප්‍රකාශයක් කියලා අපි හඳුන්වන්නේ. මම මේක දාලා පෙන්නන්නම්. හරි. මෙන්න මෙහෙම. අපි හිතමු ප්‍රකාශයක් ලිව්වා කියලා මෙන්න මෙහෙම. මම ලියන්නම් ඔන්න මම ලියනවා F සමානයි A B එකතු කිරීම
A බා B එකතු කිරීම A බා B කියලා කොහොම එකක් ප්‍රකාශයක් ලියුවා කියලා හිතමුකෝ. ඔන්න මම ප්‍රකාශයක් ලියලා තියෙනවා. හරි මොකද්ද මම ලියලා තියෙන්නේ? මම ලියලා තියෙනවා AB එකතු කිරීම ඊට පස්සේ A බා B එකතු කිරීම A බා B කියලා මම ප්‍රකාශයක් ලියලා තියෙනවා. අනේ දැන් මේ ප්‍රකාශය දිහා ඔයාලට බලනකොට පොඩි දෙයක් තේරෙනවා. මොකද්ද මෙලා තියෙන්නේ? මෙන්න මේක අපි කියන එක ප්‍රොඩක්ට් එකක්. මේක තවත් ප්‍රොඩක්ට් එකක්. මම වරහන් දාන්නම්කෝ මේක තවත් ප්‍රොඩක්ට් එකක්. ඒ කියන්නේ ප්‍රොඩක්ට් එක කියන්නේ මොකද්ද? මේක සෙට් එකක්. මේ තව සෙට් එකක්. මේ තව සෙට් එකක්. දැන් ඔයාලගේ වචනේ මේ කියනවා මේක එක ගැන්සියක්. නේ? මේක එක ගැන්සියක්. මේක තවත් ගැන්සියක්. මේ වලියට යනකොට වලිය වලට යනකොට හිමනේ කතා කරන්නේ අපි ගැන්සිය අපි එකට ආවේනේ. එහෙනම් මේක එක සෙට් එකක්. මේක එක සෙට් එකක්. මේක තවත් සෙට් එකක්. නැත්නම් මේක එක බජාර් එකේ මේක තවත් එක බජාර් එකේ මේක තවත් බජාර් එකක්. හරිනේ? හරි. දැන් මේ සෙට් තුනක් තියෙනවා. මේ සෙට් තුන මොකක්ද වෙලා තියෙන්නේ? බලන්න මේ සෙට් තුන එකතු වෙලා තියෙනවා. හරි මේ එක සෙට් තුන මොකක්ද වෙලා තියෙන්නේ? මේ සෙට් තුන එකතු වෙලා තියෙනවා. හරිනේ ඔන්න ඔහොම සෙට් කිහිපයක් එකට එකතු වෙලා තියෙනවා නම් අන්න අපි ඒවට කියන්නේ sum of product ප්‍රකාශන නැත්නම් අපි කියනවා ගුණිතයන්ගේ ඓක්‍ය කියලා. අනේ ගුණිතයන්ගේ ඓක්‍ය. මේ ගුණිතයක් නෙමේ මේක ඇතුළේ තියෙන්නේ. මේ A වැඩි කිරීම B ගුණිතයක්. A බා වැඩි කිරීම B ගුණිතයක්. A බා වැඩි කිරීම B කියන්නේ ගුණිතයක්. හරි මේක එක තේරෙනවා මේක වෙනස් වෙන්න ඕන. මේ දාන්නම්කෝ. ඒතර A බා B බා කියන්නේ ගුණිතයක්. පේනවනේ මේ ගුණිතයන්ගේ ඓක්‍ය. ඒ කියන්නේ ගුණිතයන් මොකද්ද වෙලා තියෙන්නේ? ගුණිතයන් එකතු වෙලා තියෙනවා. කියන්නේ මම මේක වරහන් ඉවත් කළා නැත්නම් වරහන් මේ දත් ඉවත් කළා පෙන්නනොත් ඔයාලට පේනවා වරහන් ඇතුලේ මොකද්ද තියෙන්නේ? වැඩි කිරීම ඒවා තියෙනවා. වරහන් ඇතුලේ මොකක්ද තියෙන්නේ? වැඩි කිරීමක්. වරහන් ඇතුලේ මොකක්ද තියෙන්නේ? වැඩි කිරීමක්. ඒවා මොකක්ද වෙලා තියෙන්නේ? එකිනෙකට එකතු වෙලා තියෙනවා. එහෙනම් වරහන් ඇතුලේ තියෙන වැඩි කිරීම කිහිපයක් එකට එකතු වෙනවා නම් අපි යන්නේ වට කියනවා මොකද්ද? ගුණිතයන්ගේ ඓක්‍ය නැත්නම් SOP ප්‍රකාශය කියලා. අනේ SOP ප්‍රකාශවල විශේෂත්වය තමයි වරහන් ඇතුලේ ಗುಣ වෙනවා. එළිය මොකද්ද වෙන්නේ? එකතු වෙනවා. ඒ කියන්නේ ගුණිතයන් ටිකක් එකතු වෙන එකක් තමයි මේකේ වෙන්නේ. SOP ප්‍රකාශ. හරිනේ. මේකේ ඊළඟ තියරිය තමයි මතක තියාගන්න හොඳටම මතක තියාගන්න ඕන එක තමයි දැන් හිතන්නකෝ SOP ප්‍රකාශයක A කියන විචල්යක් තිබ්බ කියලා. නේ? තව මේකෙම තියෙන බලන් A බා කියන විචල්ලේ. අන්න A තියෙන්න පුළුවන් A බා කියලා තියෙන්නත් පුළුවන්. හරිනේ. මතක තියාගන්න SOP ප්‍රකාශයක අපි A කියන විචල්ලයට අගයක් ලබා දුන්නොත් ඉලක්කමක් ලබා දෙනවා. මොකක්ද ඉලක්කම 1 A බාර් කියන අපි අගයක් ලබා දෙනවා නැත්නම් ඉලක්කමක් ලබා දෙනවා මොකක්ද ඒක බිඳුව. අනේ ඔන්න ඔය දෙක හොඳට මතක තියාගන්න ඕන. අනේ SOP ප්‍රකාශ ගත්තොත් sum of product කියන ප්‍රකාශ ගත්තොත් SOP ප්‍රකාශ වල වෙන්නේ මොකද්ද? ගුණිතයන්ගේ ඓක්‍ය. මේ කියන්නේ වැඩි කිරීමේ සෙට් එකක් එකතු වෙනවා නේ. නැත්නම් අතොත් වරහන් ඇතුලේ තියෙන වැඩි කිරීම ටික මොකද වෙන්නේ? එකිනෙකට එකතු වීමක් තමයි වෙන්නේ. මෙන්න මේ ආකාරයට අපිට ප්‍රකාශ දුන්නට පස්සේ අපි ඒ ප්‍රකාශ වලට කියනවා මොන ප්‍රකාශ කියලාද? SOP ප්‍රකාශයන් කියලා. SOP ප්‍රකාශයක් කියලා කියනවා. හරිනේ? හරි. එතකොට මේකේ තියරිය තමයි මොකද්ද? SOP ප්‍රකාශයක A තිබ්බොත් අපි ඒක 1 කියලා කියනවා. A බාර් කියලා තිබ්බොත් අපි ඒක බිඳුව කියලා හඳුන්වනවා. හරිනේ? SOP. හරි. එහෙනම් POS ගමුකෝ. POS කියන්නේ ඕකේ අනිත් පැත්ත. මහ ලොකු දෙයක් නෙවෙයි. POS කියන්නේ මොකද්ද? ඕකේම අනිත් පැත්ත. හරිනේ? හරි. POS අඳින්නම්කෝ බං. POS ප්‍රකාශයක් මම ලියුවොත් මට POS ප්‍රකාශ ලියන්න පුළුවන් F සමානයි දැන් අරකේ වැඩි කිරීම තිබ්බේ වරහන් ඇතුළේ එළියේ දර ලකුණු තිබ්බේ. එහෙනම් මේකේ එක අනිත් පැත්ත. එහෙනම් A ධන B ධන C වරක් ඕනනම් A බා ධන B බා ධන C වරක් ඕනනම් මට A බා ධන B බා ධන C බා ඔන්න ඔහොම මට ලියන්න පුළුවන්. අනේ දැන් මේක මම අර වගේ දත් ඉවත් කරොත් වරහන් ඇතුලේ මොකක්ද තියෙන්නේ? එකතු කිරීමේ ලකුණු තියෙනවා. වරහන් එළියේ මොකද තියෙන්නේ? වැඩි කිරීමේ ලකුණු තියෙනවා. වරහන් එළියේ වැඩි කිරීමේ ලකුණු තියෙනවා. මේකට අපි කියනවා ඓක්‍යයන්ගේ ගුණිතය. ඓක්‍යයන් කිහිපයක ගුණිතය තමයි මේකට කියන්නේ. product of sum. ඓක්‍යයන්ගේ ගුණිතය කියලා හඳුන්වනවා. හරිනේ? මේකෙත් අර වගේ A තියෙන්න පුළුවන් A dash තියෙන්න පුළුවන්. මේකේ මොකද්ද වෙන්නේ? A තිබ්බොත් පොස්වල අපි බිඳුව කියලා ගන්නවා. A බා තිබ්බොත් පොස්වල අපි 1 කියලා ගන්නවා.
ඔන්න ඕකයි ඕකේ සම්පූර්ණ වෙනස. ඔන්න ඕක තමයි ඕකේ වෙනස් වෙන්නේ. අනේ මම මේක දැන් ආයෙ පොඩ්ඩක් පැහැදිලි කරන්නම් එක තීරුවේ ලියලා මම ලියන්නම් මේක SOP මේක POS POS අනේ මම ලියන SOP ප්‍රකාශයක් x සමානයි මට ඕනනම් AB ධන A බා B ඔන්න SOP ප්‍රකාශය. අන්න එතකොට මේක ලිව්වොත් අපිට වරහන් ඇතුලේ වැඩි කිරීමක් තියෙනවා එළියේ එකතු කිරීමක් තියෙනවා. කොහොමනේ ඔක තියෙන්නේ? කොහොම එකක් තමයි තියෙන්නේ. එතන මේකේ A ලිව්වොත් අපි 1 කියලා ගන්නවා. A බා ලිව්වොත් අපි බිංදුව කියලා ගන්නවා. පොස් ප්‍රකාශය මම මේකම ලියන්නම්. පොස් කරලා ලිව්වොත් මේක කොහොමද එන්නේ? A ධන B වාරයක් A බා ධන B. ඔන්න ඔය තමයි පොස් ප්‍රකාශය එන්නේ. ඒතර පොස් ප්‍රකාශ වෙන්නේ වරහන් ඇතුලේ ධන එළිය පිට. අන්නේ මේකේ A ගත්තොත් මොකද්ද වෙන්නේ? බිංදුව ගන්නවා. මේකේ A බා ගත්තොත් අපි මොකද ගන්නෙ? 1 කියලා ලියනවා. ඔන්න ඔහම මාරු වීමක් තමයි මේකේ වෙන්නේ. හරිනේ. හරි. එහෙනම් අපි ටික ලියාගෙන ඉමු. ගාගෙන ස්ක්‍රීන් එක කියලා කියන්නේ පංගාගෙන ස්ක්‍රීන් එක. සර් ස්ක්‍රීන් එක මාරු කරේ නැහැ. මම දැන් මාරු කළා. අනේ හරි. ලියන ගුරුත්වයන්ගේ ඓක්‍ය. ලියන SOP ප්‍රකාශයකදී SOP ප්‍රකාශයකදී බූලිය පද දෙකක් හෝ කිහිපයක් SOP ප්‍රකාශයකදී බූලිය පද දෙකක් හෝ කිහිපයක් බූලිය ආකලනය මගින් බූලිය ආකලනය කියන්නේ අර වගේ වරහණක් කියන්නේ. වරහණක් නැත්නම් සෙට් එකක් කියන එක. බූලිය ආකලනයක් මගින් එකතු වීමක් සිදු වේ. බූලිය ආකලනයක් මගින් එකතු වීමක් සිදු වේ. හරි ලියන උදාහරණ දෙක AB ධන ABC ABC ධන A බා B බා ඒ උදාහරණ දෙක ලියන්න. ඊළඟට SOP ආකාර ලිවීමේදී SOP ආකාරයෙන් ලිවීමේදී SOP ආකාරයෙන් ලිවීමේදී පොදු අනුපූරකයක් තිබිය නොහැක. පොදු අනුපූරකයක් තිබිය නොහැක. පොදු අනුපූරකයක් තිබිය නොහැක.
පොදු අනුපූරකයක් තිබිය නොහැක. පොදු අනුපූරකයක් කියන්නේ මෙන්න SOP ප්‍රකාශ ලියනකොට මෙන්න මේ වගේ ABC කියලා පොදු අනුපූරකයක් තියෙන්න බෑ. හැමතිස්සෙම SOP ප්‍රකාශයක් දෙනකොට අපිට A බා B බා C බා කියලා තමයි දෙන්න ඕන. අන්න ඒක විශේෂයි. අනේ මතක තියාගන්න ඒක. දැන් SOP ආකාර ලිවීමේදී පොදු අනුපූරකයක් තිබිය නොහැක. ඊළඟ SOP ආකාර ලිවීමේදී SOP ආකාර ලිවීමේදී බිංදුව සඳහා ඩෑෂ් යොදා ගන්න අතර එක සඳහා ඩෑෂ් යොදා ගන්න නොලැබේ. මේ මල්ලි ඇතිනේ. බිංදුව නම් අපි A ඩෑෂ් කියලා ලියනවා, එක නම් අපි A කියලා ලියනවා. ඊළඟ එක ඓක්‍යයන්ගේ ගුණිතය. ඓක්‍යයන්ගේ ගුණිතය. ඓක්‍යයන්ගේ ගුණිතය. ලියන්න පොස් ප්‍රකාශයකදී බූලියානු පද බූලිය පද දෙකක් හෝ කිහිපයක් 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 බූලිය ආකලනයක් මගින් බූලිය ආකලනයක් මගින් ගුණවීමක් සිදුවේ. බූලිය ආකලනයක් මගින් ගුණවීමක් සිදුවේ. ලියාගන්න මේක. A ධන B වරක් A ධන B ධන C එහෙම ලියාගන්න. ලියන්න එකටත් පොස් ආකාරයෙන් ලිවීමේදී පොස් ආකාරයෙන් ලිවීමේදී
පොස් ආකාර ලිවීමේදී පොදු අනුපූරකයක් තිබිය නොහැක. පොස් ආකාරයෙන් ලිවීමේදී පොදු අනුපූරකයක් තිබිය නොහැක. අන්න ඒ කියන්නේ මෙහෙම තියෙන්න බෑ. ඒක ලියලා අර නෝට් එක මේකෙත් තියෙන්නේ. එහෙනම් පොස් ආකාරයෙන් ලිවීමේදී එක සඳහා ඩෑෂ් යොදනවා බින්දුව සඳහා ඩෑෂ් දාන්නේ නැහැ. කලයකේ ඒ ඩෑෂ් තිබ්බොත් අපි ලියන්නේ 1 කියලානේ. පොස් එකේ මොකද්ද කරන්නේ? ඒ ඩෑෂ් එක අපි ලියන්නේ 1 කියලා. කලින්ගේ මොකද උනේ? ඒ ඩෑෂ් වෙනවා අපි බිඳුව කියලා ලියනවා. මේක අපි ඒ ඩෑෂ් තියෙනවා අපි 1 කියලා ලියනවා. ඔය දෙක පටලවා ගන්න එපා. හරි. හරි නේද ඒක? ඒතර SOP සහ POS මතක් වෙන්න ඕන. SOP වල අපි මොකද්ද කරන්නේ? sum of product. ඒ කියන්නේ ගුණිතයන්ගේ ඓක්‍ය. ඒ කියන්නේ වරහන් ඇතුළේ තියෙන වැඩි කිරීම එළියේ තියෙන එකතු කිරීම. SOP නේ. POS එකේ වෙන්නේ මොකද්ද? ඓක්‍යයන්ගේ එකතුව. අනේ ඒ කියන්නේ sorry ගුණිතයන්ගේ මේ ඓක්‍යයන්ගේ ගුණිතය. ඒ කියන්නේ වරහන් ඇතුළේ තියෙන එකතුව වරහන පිට තියෙන්නේ වැඩි කිරීමේ ලකුණ. එතකොට SOP වල ගත්තොත් SOP වල අපි ඩෑෂ් තියෙන තැන් වලට බිඳුව දානවා. ඩෑෂ් නැති තැන් වලට අපි 1 දානවා. පෝස් වල මොකද්ද වෙන්නේ? ඩෑෂ් තියෙන තැන් වලට අපි මොකද කරන්නේ? ඩෑෂ් තියෙන තැන් වලට අපි 1 දානවා. ඊට පස්සේ ඩෑෂ් නැති තැන් වලට අපි බිඳුව දානවා. ඒ පෝස් වල. හරිනේ? හරි. ඊට පස්සේ ඊළඟ මාතෘකාව min term සහ max term. min term සහ max term. min term සහ max term කියන්නේ මේ මොකද්ද මේ SOP සහ POS වලට කියන තවත් නම. min term සහ max term කියන්නේ ඇත්තටම SOP සහ POS ම තමයි. SOP සහ POS වලට කියන තවත් එක නමක් තමයි අපි min term සහ max term කියලා හඳුන්වන්නේ. බලන්න. සත්‍යතා වගුවක ප්‍රතිදානයේ එක වන සෑම ආදාන සංයෝජනයක්ම වාක්‍යර සත්‍යතා වගුවක් දීලා තියෙනවා. ඒ සත්‍යතා වගුවේ මේ ප්‍රතිදානය එක් ප්‍රතිදානයක් తీරුව කියන අවසාන තීරුවේ ප්‍රතිදානයේ එක වෙනවනම් නන්නේ ප්‍රතිදානයේ එක වෙනවනම් අපි යන්නේ ඒවට කියනවා මොකක් කියලාද? SOP ප්‍රකාශනට SOP ආකාරයෙන් නිරූපණය කරන්න පුළුවන් කියලා. හරිනේ මම ඒක කරලා පෙන්නන්නම්. එතකොට ඔයාලා තේරෙවි. සත්‍යතා වගුවක ප්‍රතිදානයේ බිඳුව වන සෑම ආදාන සංයෝජනයක්ම
පොස් කියලා අපි හඳුන්වනවා කියලා කියනවා. අනේ පොස් කියලා අපි හඳුන්වනවා. හරි. මම ඒක මෙන්න මේ වගේ වලට පෙන්නන්නම් මොකද්ද ස්ටෝප් මින් ටර්ම් සහ මැක්ස් ටර්ම් කියලා කියන්නේ කියලා. උදාහරණයක් මගේ. හරි. දැන් හිතන්නකො මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. අන්නේ දැන් හිතන්න මට සත්‍යතාවයක් දීලා තියෙනවා කියලා. ඔන්න මට මාක්කඩේ සත්‍යතාවයක් දීලා තියෙනවා හිතන්න සත්‍යතාවකුවේ එක සංයෝජන හතරක් සෝරි සංයෝජන අපියක් වැඩි එකක් ලියමුකෝ. ලියමුකෝ මට සංයෝජන මෙහෙම සංයෝජන තුනක් දීලා තියෙනවා කියලා හිතමුකෝ. එතන ඔන්න මගේ සත්‍යතාවය තියෙනවා A B F කියලා මගේ සත්‍යතාවය තියෙනවා. අන්නේ එතකොට සෝරි C දාමුකෝ දැන් මෙතන C දාලා මම මෙතන F කියලා දානවා. ඔන්න මගේ සත්‍යතාවය තියෙනවා. හරිනේ. දැන් හිතන්න මෙන්න මෙහෙම දෙයක් මේක තියෙනවා. හරි මගේ සත්‍යතාවය දෙන්න දැන් හිතන්න මේක නම් 1 2 3 4 5 6 7 8යි. මෙතන බිංදුවයි 1 1 බිංදුවයි 1 1 මෙතන බිංදුවයි 1 හරිනේ ඔන්නෝම සත්‍යතාවය තියෙනවා. ඔහොම සත්‍යතාවය තියෙනවා. දැන් හිතන්නකෝ මෙහෙම අවුට්පුට් එක දැන් මේ අවුට්පුට් එකනේ හිතන්න එපා. අනේ අවුට්පුට් එක කොහොමද ආවේ කියලා හිතන්න එපා. ඒක කොහොමත් අපිට නිකන් හම්බෙන එකක්. අවුට්පුට් එක ගැන හිතන්න එපා ආවේ කොහොමද කියලා. මෙතන 1.1 කොහොමද තිබ්බ කියලා. ඔන්නෝම අවුට්පුට් එකකුත් ඇවිල්ලා තියෙනවා. අවුට්පුට් එක ආවේ කොහොමද කියලා හිතන්න එපා. මේකත් එක්ක සම්බන්ධයක් නැහැ මේ අවුට්පුට් එක. හොඳේ? හරි. එතකොට ඕන දැන් මගේ සත්‍යතාවයක් මට මෙහිම දීලා තියෙනවා. දැන් අපිට කියනවා මෙන්න මේ සත්‍යතා වගුව භාවිතා කළා SOP ප්‍රකාශයක් හෝ නැත්නම් SOP ප්‍රකාශයක් සහ POS ප්‍රකාශයක් ලබා ගන්න කියලා මෙන්න මේ සත්‍යතා වගුව භාවිතා කරලා. හරි තේරුණානේ? දැන් අපිට සත්‍යතා වගුවක් මෙන්න මේ වගේ හම්බෙලා තියෙනවා. මේ සත්‍යතා වගුව භාවිතා කරලා අපිට SOP ප්‍රකාශයක් සහ අපිට POS ප්‍රකාශයක් ලබා ගන්න කියලා කියනවා. හරි SOP ප්‍රකාශයක් සහ POS ප්‍රකාශයක් ලබා ගන්න කියලා කියනවා. අනේ එතකොට කොහොමද ගන්නෙ ඔය වැඩේ? අන්න එතකොට ඔයා මොකද්ද කරන්න ඕන? මෙන්න මේ සත්‍යතාව වගුවේ මේ අවසාන තීරුව තියෙනව නේද? මෙන්න මේ අවසාන තීරුව තමයි සැලකිල්ලට භාජනය කරන්න ඕන. අනේ මෙන්න මේ අවසාන තීරුව තමයි සැලකිලිමත් වෙන්න ඕන. අනේ මෙන්න මේ අවසාන ප්‍රතිදාන තීරුවේ එක තියෙන තැන් තියෙනවනේ 1.0 විතරමයි එන්න පුළුවන් වෙන සංඛ්‍යාවක් සිද්ධයක් එන්න බෑ. එහෙනම් මෙන්න මේ එක තියෙන තැන් තියෙනවා. අන්නේ එක තියෙන තැන් වල තමයි අපි කියන්නේ SOP ප්‍රකාශ ගන්න ස්ථාන. නැත්නම් min terms ගන්න ස්ථාන. min terms කියන්නේ SOP වලට කියන තවක් තමයි. හරිනේ. එහෙනම් අපි SOP ප්‍රකාශයක් ලියමු බලන්න මේකට. මට ඕන වෙනවා SOP ප්‍රකාශයක් ලියන්න F සමානයි කියලා. හරිනේ. හරි. එහෙනම් මම මොකද කරන්නේ? මේ එක කියන තැන ගන්නවා මේක ගන්නවා මේක ගන්නවා මේක ගන්නවා. ඔච්චරම අපිට එක තියෙන තැන තියෙන්නේ. හරි. දැන් හිතන්න මේක ගත්තා. මේ තීරුව ගත්තා. දැන් මේ තීරුවේ බිඳුවට තියෙන Aට තියෙන්නේ මොකද්ද? බිඳුව. Bට තියෙන්නේ බිඳුව. Cට තියෙන්නේ මොකද්ද? ඒත් බිඳුව. දැන් මතක් කරගන්න SOP ප්‍රකාශවල බිඳුව තියෙනවා නම් ඩෑෂ් එක තියෙනව නේද? බිඳුව තියෙනවා නම් ඩෑෂ් එක තියෙන්න ඕන. එහෙනම් ABC ඔක්කොට මොකද්ද වෙන්න ඕනේ? ABC තුනටම බිඳුව වැටලා තියෙන්නේ. මේකටත් බිඳුව, මේකටත් බිඳුව, මේකටත් බිඳුව නිසා මේ තුනටම අපි මොකද කරන්නේ? ඩෑෂ් තුනක් දානවා. හරි ඒ තුනටම අපි ඩෑෂ් තුනක් දානවා. හරිනේ. ඊළඟට යන්කෝ. මෙතන. එතන මෙතන A කීයක් තියෙන්නේ? AB. sorry A බිඳුව. එහෙනම් A බිඳුව නම් මේක A බා එකක් වෙන්න ඕන. එහෙනම් මේක A බා. මේක එකයිනේ. එහෙනම් B එකයි කියන්නේ B ම තමයි. C මොකද ලැබෙන්නේ? C බිඳුව නම් C බා එකක් එන්නේ. හරිනේ. මෙතන කොහොමද එන්නේ? මෙතන බා බිඳුව නම් බා එක නම් ඒකම තමයි. එහෙනම් මෙතන A බා B C. දැන් මෙතන ලියනවා අපි A බා B C. මෙතන කොහොමද එන්නේ එහෙනම්? මෙතන A එකයිනේ. එහෙනම් මෙතන A එකමයි. මෙතන B බා එනවා. මෙතන C බා එනවා. ඇයි බා එන්නේ?
මේක B බිඳුව තියෙන්නේ C ටත් බිඳුව තියෙන නිසා අපි විතර A B C බා කියලා ලියමු. අනේ ඔන්න අපේ මේ ප්‍රකාශය අරගෙන ඉවරයි. දැන් මේකේ SOP ප්‍රකාශනේ. එහෙනම් අපි මෙන්න මේ ගැන්සිය නැත්නම් මේ කොටස් ටික අපි එකතු කරලා ලියනවා. F සමානයි A බා B බා C බා එකතු කිරීම A බා B C බා එකතු කිරීම A බා B C එකතු කිරීම A B බා C බා කියලා අපි ලියනවා. ඔන්න අපේ SOP ප්‍රකාශය ලියලා ඉවරයි. දැක්කනේ? සත්‍යාවෝකින් SOP ප්‍රකාශයක් ගන්න හැටි. සත්‍යාවෝකින් SOP ප්‍රකාශයක් ගන්න අපි කොහමද? ප්‍රතිදානයේ එකවන තැන් අපි ටක් ගාලා මේ වගේ එළියට ගන්නවා. අන්න ඒකෙන් අපි SOP ප්‍රකාශයක් අපිට කිසි බාක් නැතුව ලියන්න පුළුවන්. අන්නේ එහෙනම් මේකම ගන්නකො පොස්ට් එක. පොස්ට් එකක් ගන්න කොහොමද? SOP වලට එක ගත්තනම් POS වලට බිඳුව ගන්නවා. එහෙනම් මෙතරගේ කීය දෙන්නේ? මෙතරගේ කීය දෙන්නේ? දැන් පටලවා ගන්න එපා. ඒට බිඳුවයි. ඒට බිඳුවයි කියන්නේ A ඩෑෂ්ද නෑ. පොස් වල මොකක්ද වෙන්නේ? අරක අනිත් පැත්තනේ. බිඳුව නම් ඒව තමයි. එහෙනම් මෙතනට එන්නේ A B මෙන්න මෙතන C1යි. C1යි කියන්නේ C බා. ඔන්න. මෙතන A කියන්නේ එකයිනේ. එහෙනම් A බා. A බා මෙතන B මෙතන C බා. හරිනේ. මෙතන එන්නේ මොකද්ද? එක තියෙන තැන් වලට බා එක දානවා. එහෙනම් මෙතනට එන්නේ A බා B බා මෙතන බිඳුව නිසා T ලියනවා. මෙතන ලියන්නේ මොකද? තුනම ඒවා වෙනවා. ඒවා B බා C බා. හරිනේ. දැන් මොකද කරන්නේ? අර වගේම ලියමු. පොස් ප්‍රකාශය අපි සමානයි A B C sorry. වැරදුනා. A ධන B ධන C බා. වරක් ඊට පස්සේ මෙතනට එන්නේ A බා ධන B ධන C බා වරක් මෙතනට එන්නේ A බා ධන B බා ධන C වරක් මෙතනට එන්නේ A බා ධන B බා ධන C බා. අනේ මට පොඩ්ඩක් මෙතන මතකුණා මෙන්න මෙතනට තන ධන වැටෙන්න ඕන මේවට ධන වැටෙන්න ඕන ඒ කොස් ප්‍රකාශනේ තේරුණානේ ඔන්න ඔහොම තමයි අපි සත්‍යතාවකින් SOP ප්‍රකාශයක් සහ POS ප්‍රකාශයක් හඳුනා ගන්නෙ. එතකොට අපි සාමාන්‍යයෙන් SOP ප්‍රකාශ වලට අපි කියනවා min terms කියලා. අනේ POS ප්‍රකාශ වල අපි කියනවා max term. min term සහ max term කියලා තමයි හඳුන්වන්නේ. විභාගෙදී min term ගන්න කෙනෙකුට ඔයාලට ටක් ගාව මතක් වෙන්න ඕන SOP. ඔයාලට විභාගෙදී max term ගන්න කෙනෙකුට ටක් ගාව මතක් වෙන්න ඕන POS කියන එක. හරිනේ. හරි. එහෙනම් අපි ඒක ටිකක් ලියමු. ලියන්න. ලියන්න. min term සහ max term මාතෘකාව ලියුවනේ. හරි ලියන්න. සත්‍යතාවගෝක ප්‍රතිදානයේ එකවන සත්‍යතාවගෝක ප්‍රතිදානයේ එකවන සත්‍යතාවගෝක ප්‍රතිදානයේ එකවන සෑම වගෝ sorry සත්‍යතාවගෝක ප්‍රතිදානයේ එකවන සෑම ආදාන සංයෝජනයක්ම ගුණිතයන්ගේ ඓක්‍යයක් ලෙස නිරූපණය කළ හැකිය. ගුණිතයන්ගේ ඓක්‍යයක් ලෙස නිරූපණය කළ හැකිය. ගුණිතයන්ගේ ඓක්‍යයක් ලෙස නිරූපණය කළ හැකිය.
ඊට ලියන්න සත්‍යතා වගුවක සත්‍යතා වගුවක සත්තාගෝක ප්‍රතිදානයේ බිඳුව වන සත්‍යතාවගෝක ප්‍රතිදානයේ බිඳුව වන සත්‍යතාවගෝක ප්‍රතිදානයේ බිඳුව වන ප්‍රතිදානයේ බිඳුව වන සෑම ආදාන සංයෝජනයක්ම සෑම ආදාන සංයෝජනයක්ම සෑම ආදාන සංයෝජනයක්ම ඓක්‍යයන්ගේ ගුණිතයක් ලෙස 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 නිරූපණය කළ හැක නිරූපණය කළ හැක ඓක්‍යයන්ගේ ගුණිතයක් ලෙස නිරූපණය කළ හැක ඓක්‍යයන්ගේ ගුණිතයක් ලෙස නිරූපණය කළ හැක මෙය මැක්ස් ටර්ම් ලෙස හඳුන්වයි මෙය මැක්ස් ටර්ම් ලෙස හඳුන්වයි මෙය මැක්ස් ටර්ම් ලෙස හඳුන්වයි හරි මෙන්න තියෙනවා මැක්ස් ටර්ම් සහ මින් ටර්ම් හරි මෙන්න උදාහරණයක් තියෙනවා මෙන්න මේ ට්‍රූත් ටේබල් එක අඳින්න දැන් මම මේක මට මේක මේ ඇනිමේෂන් එක වැඩ කරන්නේ නැහැ නැත්නම් මම මේක ඔයාලටම තනියෙන් අඳින්න දෙනවා ඔයාලා මෙන්න මේ ට්‍රූත් ටේබල් එක අඳින්න ABC Y කියන අවුට්පුට් තියෙන ට්‍රූත් ටේබල් එක අඳින්න දැන් මේක කල්පනා කරන්න එපා මෙතන බිංදුව ආවේ කොහොමද මෙතනට එක ආවේ කොහොමද ඒව හිතන්න යන්න එපා ගන්න එහෙම හිතන්න යන්න එපා මේ ට්‍රූත් ටේබල් එක අඳින්න මේ ට්‍රූත් ටේබල් එකට අදාළ මින් ටර්ම් එක සහ මැක්ස් ටර්ම් එක ලියන්න මේ ට්‍රූත් ටේබල් එකට අදාළ මින් ටර්ම් එක සහ මැක්ස් ටර්ම් එක ලියන්න හරිනේ හරි කොහොමද
හරිනම් හරි කියන්න. ඉවර කට්ටියට ඔන්න මම තව ට්‍රුත් ටේබල් එකක් දීලා තියෙනවා මේක අඳින්න. මේක ඇඳලා ලියන්න බං ටක් ගාලා මින් ටර්ම් එකයි මැක්ස් ටර්ම් එකයි. සිග්නල් එක කමන්නේ මම මේ අන්තිමේදී මේකේ වන්න මම ඔයාලට දාන්නම් මේ මොකද්ද මේ රෙකෝඩින් එක දාන්න ගැටලුවක් නෙවෙයි. කොහමද සිග්නල් අඩු ඇති අද මේ හොඳටම වහිනවා. දැන් මෙහෙත් වහිනවා දැන්. ඒ කියන්නේ මුළු පළාතම වහිනවනේ. මේ සමහරට ගොඩක් කට්ටිය සිග්නල් ප්‍රශ්න ඇති.
හරි නේද? මම ඊළඟ වලට කාන මැප් පටන් ගන්නවා. කාන මැප් එක ටක් ගාලා ඉවර කරගෙන යන කාන මැප් සහ මේකේ තියෙනවා වීජ්‍ය සමීකරණ මූලධර්මයන් කියලා කොටසක් කතා කරන්න. ඒ ටික තමයි මේකේ තියෙන අමාරු මේ පාඩමේ තියෙන අමාරු කොටස් ටික තමයි ඒක. හරි. මේක තාට උඩ කොටස් ටිකක් තියෙනවා මම ඒක ඊළඟ දවසේ කරන්න. හරි. මම හිතනවා ලියන්න ඉතර ඇති කියලා. හරි. min term සහ max term තමයි හොයන්න තියෙන්නේ. දැන් min term සහ max term. දැන් min term කියන්නේ මොකද්ද? min term කියන්නේ SOP කියන එක. මම මෙතන ලියන්නම් min term. min කියන්නේ මොකද්ද? min කියන්නේ SOP. ඔය SOP ප්‍රකාශ තමයි මෙතන ලියන්න ඕන. හරි. SOP ප්‍රකාශ ලියනකොට දැන් මතකනේ SOP කිව්ව ගාම මතක කරනවා. දැන් උන් කල්පනා කරලා බලනවා SOP නම් මොකද්ද? එක නේ. එහෙනම් මේක ලකුණු කරා, මේක ලකුණු කරා, මේක ඒක. එහෙනම් ඒකේ තියෙන සමීකරණ ටික ලියන්න. හරිනේ. SOP නම් මෙතන එක නම් ආය නම් මේ ටික ගන්නවා. එහෙනම් SOP වල බිඳුව නම් බා වෙනවා. බිඳුව නම් බා වෙනවා. බිඳුව නම් බා වෙනවා. එහෙනම් මෙතනට එන්නේ මොකද්ද? මෙතනට එන්නේ A බා B බා C බා. මෙතනට එන්නේ මොකද්ද? A බා B බා C. මෙතනට එන්නේ මොකද්ද? A බා A බා එකක් නෙවෙයි. A B බා C බා. මෙතනට එන්නේ මොකද්ද? A B C බා. මෙතනට එන්නේ මොකද්ද? A B C. ඔච්චරයිනේ. එහෙනම් මම ලියන්න මේක. මෙතන වෙන වෙන අකුරු ලියන්න බෑ. මෙතන y ලියන්න බෑ, p ලියන්න බෑ. මගේ අකුර මොකද්ද p අකුරෙන් පටන් ගන්න නිසා මම p අකුර ලියනවා. එහෙම ලියන්න බෑ. හොඳේ. මෙන්න මෙතන දීපු අගේ මේ ඉලක්ක වචනේ තමයි ඉලක්ක අකුරු තමයි මෙතන ලියන්නත් ඕන. අන්න නැත්නම් මේක යන්නේ කොහොමද මල්ලේ පොල් කතාවක් තමයි වෙන්නේ. හරි. එහෙනම් මෙතන ලියන්න ඕන මොකද්ද? f සමානයි a බා b බා c බා එකතු කිරීම a බා b බා c එකතු කිරීම a b බා c බා එකතු කිරීම a b c බා එකතු කිරීම a b c ඔන්න ලිව්වා. හරිනේ. ඕක තමයි SOP ප්‍රකාශය. හරි. දැන් PS ප්‍රකාශය ලියමු බලන්න. PS ප්‍රකාශය ලියන්න ලේසි. ඒකට ගන්නේ බින්දුව තියෙන තැන. බින්දුව නම් මෙතන බින්දුව. එහෙනම් මෙතන බින්දුව කියන්නේ මේක බාද නෑ. හොඳද? POS කියන්නේ ඒම තමයි. එහෙනම් මෙතන ලියන්නේ A ධන අන්න එක නම් අපි බා ලියනවා. B බා ධන මොකද්ද? C. කලිය වෙන්නේත් නෑ. හරිද? කන්නේ ලංකාවේ ආණ්ඩුව වගේ. හරි. C. හරිනේ. එහෙනම් මෙතනට අපි මේකට අපි ලියුවොත් ලියන්නේ කොහමද? මම මේ පැත්ත ලියන්නේ මේ ලේසියනේ. මේ පැත්ත ලියුවොත් ඔන්න මෙතනට එන්නේ A ධන B බා ධන C බා. මේක ලියන්නේ මොකද්ද? මේකට අපි ලියුවා මේකට අපි ලියුවේ මොකද්ද? A ධන B බා ධන C. හරිනේ. එහෙනම් මේක ලියන්නේ මොකද්ද? එක නම් A බානේ. A බා ධන B ධන C බා. හරිනේ. ඔච්චරයි. එහෙනම් අපේ පොස් ප්‍රකාශය මොකද්ද? පොස් ප්‍රකාශය අපිට එනවා මොකද්ද? F සමානයි A ධන B බා ධන C වරහණක් ඊට පස්සේ A ධන B බා ධන C බා වරහණක් වරක් නැත්නම් ඊට පස්සේ අපි ලියනවා A බා ධන B ධන C බා. ඕක තමයි අපේ පොස් සමීකරණය. හරිනේ. ඕක තමයි අපේ POS සමීකරණය. තේරුණානේ? ඔන්න ඔච්චරයි ඕකේ තියෙන්නේ. හරිනේ. ඔච්චරයි අපිට ඕකේ කතා කරන් තියෙන්නේ මේ කොටස. හරිනේ. හරි. එහෙනම් ওই ටික තමයි මට අද කතා කරන්න තියෙන්නේ. එහෙනම් අපි ඊළඟ දවසේ කතා කරමු. ඊළඟ දවසේ අනිවාර්යෙන් පන්තිය ෆිසිකල් තියෙන්නේ. මොකද ක්ලාස් පටන් ගන්නවානේ. ඒ නිසා අපි එහෙම ෆිසිකල් වලින් ඒක කතා කරමු. හරිනේ. හරි. එහෙනම් මේ ටික උන්ට බලා ගන්න. ඊළඟට මම කාන මැප් කියන කොට සහ මොකද්ද මේ ලොජික් ගේට්ස් වල අපිට මේ සමීකරණ සුළු කරන්න තව නීති ටිකක් තියෙනවා. ওই නීති ටිකයි සහ කාන මැප් තමයි මේක ප්‍රධාන කොටස වෙන්නේ.
හරිනේ හරි එහෙනම් ඔන්න අද එහෙනම් මම ක්ලාස් එක නවත්තනවා මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන් මට මැසේජ් එකක් දාන්න අන්න අර එදා නෝට් එක ක්ලියර් තිබ්බේ නැහැ කියලා දාලා තිබ්බා කමක් නැහැ මොනවා හරි ගැටලුවක් තියෙනවා අනිවාර්යෙන් මැසේජ් එකක් දාන්න ගෲප් එකේ තේරෙන්නේ නැත්නම් එහෙම තියෙනවා නම් පාස් පේපර් එහෙම තියෙනවා නම් දැන් පොඩ්ඩක් හදන්න පටන් ගන්න මේකේ නම් ඔයාලට තාම පාස් පේපර් හදන්න බෑ කාණ මැප් කරපු ගමන්ම මේකේ සම්පූර්ණ පාස් පේපර් ප්‍රශ්නේ ඔයාලට කරන්න පුළුවන් මම ඒ දේවල් කරවනවා අනිවාර්යෙන් කරවනවා හරිනේ හරි එහෙනම් අද මම ක්ලාස් එක නවත්තනවා නම් හැමෝටම සුබ දවසක් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන් මැසේජ් එකක් දාලා තියන්න හරිනේ හරි එහෙනම් මම අන්තිම නවත්තනවා හැමෝටම සුබ දවසක්